ඉන්න ඉරියව්වට කවුරුත් සිහිය පිහිටුව ගන්න මම මේ මොහොතේ ඉඳගෙන ඉන්නේ කියලා තමන්ගේ මනසින් ඉන්න ඉරියව්ව දිහා බලන්න. ඉන්න ඉරියව්වට කවුරුත් සිහිය පිහිටුව ගන්න මම මේ මොහොතේ ඉඳගෙන ඉන්නේ කියලා තමන්ගේ මනසින් ඉන්න ඉරියව්ව දිහා බලන්න. මේ මොහොතේ අපි සෑම දිනම මේ තැන්පත් වෙලා බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අවවාදයකට අනුශාසනාවකට ඇහෙකන් දෙන්නටයි. බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වෙන්නේ ඊටාම කලාතුරකින්. උන්වහන්සේගේ ධර්මයක් මේ ලෝකේ පවතින්නේ ඊටාම කලාතුරකින්. ඒ ධර්මයේ දේශනා කරන අය ලෝකේ පහළ වෙන්නේ ඊටාම කලාතුරකින්. ඒ ධර්මයේ තේරුම් ගන්න පුළුවන්. ඒ වගේ මේ ධර්මයට අනුව කටයුතු කරන අය මේ ලෝකේ පහළ වෙන්නේ ඊටාම කලාතුරකින්. මේ ලෝකයේ ඒ පරම දුර්ලභ කාරණා අපේ ජීවිතයට සම්මුඛ වෙලා තියෙනවා. ලෝතර බුදුරජාණන් වහන්සේ නමක්ගේ ශාසනයේ පවතින කාලයක මනුෂ්‍ය ජීවිතයක් ලබලා ඒ ධර්මයේ අහලා තේරුම් අරගෙන ඒ ධර්මයට අනුකූලව යම් ප්‍රමාණයකට හෝ කටයුතු කරන්න අපිට ශක්තිය ලැබිලා තියෙනවා. එනිසා මේ ලෝකයේ පරම දුර්ලභ කාරණා අපිට සම්මුඛ වෙලා තියෙනවා. ඉතින් අපි ලැබුවා වූ මේ උතුම් වාසනාව භාග්‍ය අපිට තව කොතෙක් දවසක් පවත්වන්න පුළුවන්ද කියන එක අපි කාටවත් කියන්නට පුළුවන් කමක් නැහැ. හේතුව ජීවිතය කියන්නේ ඊටාම తాවකාලිකයි. තනාග තියෙන පිනිබිඳක් වගේ. තනාග තියෙන පිනිබිඳ ඕනම මොහොතක බිමට පතිත වෙන්න පුළුවන්. ජීවිතයත් ඒ වගේමයි. ඕනම මොහොතක විවිධ හේතු මුල් කරගෙන මේ ජීවිතයේ මරණයට පත් වෙන්නට පුළුවන්. ගලාගෙන යන ගංගාවක් කඳු මුදුනකින් හැම මොහොතෙම පහළට ගලනවා. කිසිම මොහොතක ගංගාව නතර වෙන්නේ හැම මොහොතෙම පහළට ගැලීමයි සිද්ධ වෙන්නේ. ජීවිතයත් එහෙමයි. උපන් මොහොතේ ඉඳලා අපි ක්‍රමක්‍රමයෙන් නතර වීමකින් තොරව මරණය කරා මේ ජීවිතය ගලාගෙන යනවා. වදකයට නියමුණු ගවයෙක් වදකස්ථානයට රැගෙන යනකොට ඒ තියෙන හැම පියවරකින්ම ලං වෙන්නේ මරණයටයි. අපිත් එහෙමයි. ගෙවන හැම තප්පරයක් පාසාම ක්‍රමක්‍රමයෙන් අපි ලං වෙන්නේ මරණයටයි. මේ පියමන් නගාගෙන යන දී ඇඳි ඉරක් වහා මැකී යනවා. කිසි වෙලාවක් පවතින්නේ නැහැ. ඉතාමත්ම ඉක්මනින් මැකී යනවා. කවදාවත් ඒ ඉර දකින්නේ නැහැ. ජීවිතයත් එහෙමයි. යම් මොහොතක මරණයෙන් මැකී ගියොත් අය කවදාකවත් මේ ජීවිතය දකින්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා මේ ජීවිතය තුල කිසි හයියක් හත්තියක් නැහැ. ඒ වගේම වේගයෙන් මරණය කරා ගලාගෙන යනවා. මරණයටමයි පියමන් නගන්නේ. මරණයෙන් ජීවිතය කවදා හෝ මැකී යනවා. ඒ නිසා අපිට ලැබිලා තියෙන తాවකාලික ජීවිතයක් අනිවාර්යෙන් මරණය උරුම කරගත් ජීවිතයක්. මරණය කියන්නේ අපිට දෛනිකව හැමදාම සම්මුඛ වෙන්න පුළුවන්. කනබන ආහාර පාන වසවිස වුණොත් මැරෙන්න පුළුවන්. සතේ සර්පේ දෂ්ට කළොත් මනුෂ්‍ය කරදර වලට ලක් වුණොත් වාත පිත සෙම තුන්දොස් කිපුණොත් මේ විදිහේ විවිධාකාර හේතු මුල් කරගෙන මේ ජීවිතය මරණයට පත් වෙන්නට පුළුවන්. ඒ නිසා ජීවිතය කියන්නේ තාමත්ම తాවකාලිකයි. මරණය කාන්තේම අපිට උරුම වෙන දෙයක්. ඒ නිසා අපි මේ ගත කරන්න අපේ ජීවිතයේ අවසාන දවස වෙන්න පුළුවන්. අවසාන ධර්ම දේශනය වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි හොඳ සිහියෙන් කල්පනාමින් මේ ලැබුවා වූ මොහොත අපතේ යන්න දෙන්නේ නැතුව බාහිර අරමුණු වලට තමන්ගේ මනස යන්න නොදී මේ කියවෙන දහම් පදයන් තමන්ගේ මනසින් ග්‍රහණය කරගෙන ඒ අර්ථ අවබෝධ කරගෙන අර්ථ මෙනෙහි කළා මේ ජීවිතයේ මේ ධර්මයේ අවබෝධ කරගන්නවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන අපි කවුරුත් මේ ධර්මයේ ශ්‍රවණය කරන්න සූදානම් වෙමු. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස
නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මෙත්තා විහාරී යෝබික්ඛු පසන්නෝ බුද්ධ ශාසනේ අධිගච්ඡේ පදං සන්තං සංඛාරූප සමං සුකන්ති. ශ්‍රද්ධාවන්ත කාර්මික පින්තුනි, මේ සංධ්‍යා යාමේ අපි හැම දෙනාම මේ සහභාගී වෙලා මේ tempත් වෙලා ලෝතර බුදුරජාණන් වහන්සේගේ ඒ වටිනා අවවාදයක් අනුශාසනාවක් ශ්‍රවණය කරලා ඒ ධර්මය අපේ ජීවිතයට ගලපගෙන සම්බන්ධ කරගෙන ඒ ධර්මය අපේ ජීවිතය තුළින් පුරුදු පුහුණු කරලා මෙලොව පරලොව දෙකේම ජීවිත සුවපත් කරගන්නට අපිට මේ ලැබිච්ච අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා යතා යතා සංජානාති තථා තථා වූ හරති කියලා. මේ ලෝකේ දේවල් අපි යම් විදියකටද හඳුනගන්නේ ඒ විදිහට කියනවා පාවිච්චි කරන්න. දේවල් හඳුනාගත් විදිහට තමයි පාවිච්චි කියන එක තියෙන්නේ. දැන් අපි ගින්න කියලා කියනකොටම හඳුනගන්නේ දවන, තවන, පුච්චන දෙයක් හැටියට. ඒතර ගින්නේ තියෙන ඇත්තම ස්වභාවය මොකද්ද? දවල, තවලා පුච්චල දානවා. ඒක ගින්නේ තියෙන ඇත්තම ස්වභාවය. ඒතර ඒ ගින්නේ තියෙන ඇත්ත අපි දකින හින්දා ගින්න අල්ල ගන්න, වැනද ගන්න එහෙම යන්නේ නැහැ. මොකද දන්නවා ගින්න එහෙම කරොත් අපි දවල, තවල පුච්චලා දානවා. ඒතර අපි දන්නවා පළඟැටියන්ට ගින්න හඳුනා ගන්න බෑ. පළඟැටියෝ ගින්න හඳුනාගන්නේ සුන්දර ලස්සන දෙයක් හැටියට. ඒ නිසා නිතරම පළඟැටියෝ ගින්නට පයින්නවා ඒ සුන්දරත්වය වැළඳ ගන්න. මැරෙන්න පයින් එකක් නෙවෙයි. නමුත් ගින්නේ ස්වභාවය මොකද්ද? දවල තවල දාන. වැළඳ ගන්නාව කියලා සමහරවක් ගින්නෙන් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ගින්නෙන් දවල තවල දානවා. එතකොට අපි ඒ ගින්නේ තියෙන ඇත්ත ඒ විදිහට හඳුනගෙන අපි කටයුතු කරනවා. නමුත් ලෝකේ අපි හැමදේම නිවැරදිව හඳුනාගෙන කටයුතු කරනවා නෙවෙයි. බොහෝ දේ අපි වැරදි විදිහට හඳුනාගෙන තමයි මේ ජීවිතේ අපි දේවල් කරන්නේ. ඉතින් මේ සංසාරේ යන ප්‍රධාන හේතුවක් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ සංඥාව කියන එක. මේ වැරදි සංඥාවන් මුල් කරගෙන සංසාරේ අපි දිගට යන හේතු සකස් වෙනවා. ඒ වගේම සංසාරයෙන් එතර වෙන්නත් අපි දිනු කර යුතු දෙයක් හැටියට පෙනෙන මොනවද? සංඥා. ඒ නිසා තමයි ගොඩාක් සංඥා භාවනා තියෙන. අනිත්‍ය සංඥා, අනාත්ම සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා කියලා ගොඩාක් භාවනා සංඥා නාමයෙන් හඳුන්වනවා. ඒතර අපි මේ තියෙන වැරදි සංඥාවන් නැති කරන්න තමයි භාවනාවන් දිනු කරන්නේ. ඒතර අපේ ජීවිතය ගත්තොත් එක වැරදි සංඥාවක් ගත්තොත් මේ ලෝකේ අපි හැමෝටම තියෙන වැරදි හඳුනා ගැනීමක් තමයි නිට්ටයයි කියන එක. නිට්ටයයි කියන්නේ දේවල් තියෙනවා කියලා පේනවා. දැන් නිතරම අපිට ලෝකේ දේවල් හඳුනගන්නේ අපි තියෙන දේවල් හැටියට. ඒතර මේ ඉන්ද්‍රයන්ට මොනවද සම්මුඛ වෙන්නේ? මේ සම්මුඛ වෙන හැම දෙයක්ම තියෙනවා වගේ අපිට හඳුනා ගන්න. ආන්නේ තියෙන නිසා අපි ලෝකේ ඒ බොහෝ දේ ග්‍රහණය කරගන්න, අල්ලගන්න ගතියක් තියෙනවා. ඒවා සුභ අසුභ අරමුණු වෙන්න පුළුවන්. ඒ මොකක් වුණත් තියෙනවා කියන සංඥාවත් එක්ක බොහෝ දේ අල්ලගන්න, ග්‍රහණය කරගන්න බැඳෙන ගතියක් හිත තුළ තියෙනවා. එතකොට මේ නිත්‍ය සංඥාව නැති කරන්න තමයි අපි නිතරම අනිත්‍ය සංඥාව කියන එක දියුණු කරන්නේ. ඒතර නිත්‍ය සංඥාවෙන් ඉන්න අයට දේවල් හටගන්න ඒවා තියෙනවා වගේ පේනවා. අනිත්‍ය සංඥාවෙන් ඉන්න කෙනාට ඒවල් හටගෙන නැති වෙලා ගිය දේවල් හැටියට දකිනවා. ඒතර දෙයක් හටගෙන නැති වුණා නම් එයා ඒ දේ අල්ලන්න යන්නේ නැහැ. අර තියෙනවා කියන සංඥාව තියෙන එක මොකද කරන්නේ? හැම දෙයක්ම අල්ල ගන්න ගතියක් තියෙනවා. දැන් අපි කියමු අපිට ඊයේ වෙන්න පුළුවන් නැත්නම් මීට දවස් කිහිපයකට ඉස්සෙල්ලා වෙන්න පුළුවන් මනුස්ස කාට හරි කෙනෙකුට කෙනෙක් දෝෂාරෝපණය කරනවා. බයිනවා. අපි කියමු නපුරු වචනයක්, දරුණු වචනයක් කියනවා. අපි කියමු මොඩයක් කිව්වා කියලා. දැන් ඒ වගේ දෙයක්
කෙනෙක් අපිට කිව්ව ගමන්ම සාමාන්‍ය ලෝකයේ අවබෝධයක් නැති පුද්ගලයෙකුට මෝඩයා කියප එකක් තියෙනවා කියලාද හැඟෙන්නේ නැත්නම් වෙනස් වෙලා ගියා කියලාද හැඟෙන්නේ? මොකක්ද තේරෙන්නේ? මෝඩයා කියප එකක් තියෙනවා කියලා එයාට හඳුන ගන්නවා. ඒතර තියෙන්නේ හොඳ එකක්ද නරක එකක්ද? නරක දෙයක්. ඒතර නරක දෙයක් තියෙන හින්දා දැන් සාමාන්‍ය නරක දේවල් මොකද අපි කරන්නේ? අයින් කරනවද නැද්ද? අයින් කරනවා. ඒක නරක දේ අයින් කරන්න ඕන කියලා අපි දන්නේ හින්දා මොකද කරන්නේ? අර මෝඩයා කියප එකක් දැන් තියෙන හින්දා ඒක නරක දෙයක්. ඒ නිසා ඒක අයින් කරන්න ඕන. ඒතර ආන්නේ මෝඩයා කියපු දෙයක් අපේ හිතේ දැන් තියෙනවා නම් ඒ තියෙන්නේ මොකක්ින්ද? ඒක අයින් කරන්න තමයි තියාගෙන ඉන්නේ. අපිට නිත්‍ය සංඥාව නිසා දැන් බැනපු දෙයක් තියෙනවා. ඒ නිසා අපිට බැනපු එක අයින් කරන්න ඕන. දැන් අනිත්‍ය සංඥාවෙන් කෙනෙක් හිටියොත් එයාට ඒ මොනේ නෑ. මොකද බැනපු දේ දැන් කොහොමත් අයින් වෙලා ඉවරයි. යාමුතින් අයින් කරන්න දෙයක් නැහැ. නමුත් අර නිත්‍ය සංඥාවෙන් ඉන්න කෙනාට තියෙනවා. බැනපු එකක් තියෙන දේ එයාට අයින් කරන්න ඕන. ඒ නිසා තමයි අර බැනපු ඒ නිමිත්ත හිතින් ග්‍රහණය කර ගන්න. ඒ නිමිත්ත හිතින් අල්ල ගන්නවා. අල්ලගන්නේ තියාගන්න නෙවෙයි. මොකටද? අයින් කරන්න තමයි අල්ලගෙන තියෙන්නේ. අපි ඉතින් අයින් කරන්න උනත් අල්ලගත්තා තමයි. නේද? විසි කරන්න කියලා හරියන්නේ නැහැ. ගෙදර තියාගත්තොත් මාසයක් එහෙම තියෙනවනේ ඒක. නේද? ඇහුවොත් මොකටද මේ තියෙන්නේ කියලා? කියයි විසි කරන්න කියලා. හැබැයි ඉතින් ගඳ ගන්න එකක් තමයි මේ මාසයක් තිස්සේ තියාගෙන ඉඳලා තියෙන්නේ. ඒ වගේ තමයි අර අරමුණු සකස් වෙනකොට අර නිත්‍ය සංඥාව නිසා එයා ඒ දේ අල්ලගන්න ගතියක් තියෙනවා. ඉතින් ඒ අල්ලගෙන සමානලාට ඒ නිමිත්ත නිසා එයා බොහොම දුක් විඳිනවා. ඒතර අනිත් කෙනෙක් එයා දකිනවා. ඒතර එයා කියනවා කතල්ල දාන්න සමාව දාන්න දෙන්න. එතන දැන් මෙයා කැමතිද ඒකට? මෙයා කැමති නෑ. එයා කියන ඔයාට උනා නම් ඔහොම කියන්නේ නෑ. ඒකයි. ඒතර අර දන්නවා මෙයා මේක අල්ලගෙන ඉන්න තමයි ප්‍රශ්නේ. මේක අතෑරියා නම් මේ ප්‍රශ්නේ නෑ. ඒකයි. නමුත් අර අල්ලගත්ත එක්කනට ඒක තේරෙන්නේ නෑ. මොකද එයා අල්ලගත්තේ අයින් කරන්න. ඉතින් ඒ නිසා අයින් කරන්න හරි දෙයක් ග්‍රහණය වුණොත් ඒක හිතින් එහෙම දේශයෙන් අයින් වෙලා යන්නේ නැහැ. ඒතර මේ නිත්‍ය සංඥාව නිසා තමයි අර නරක දෙයක් හැබැයි ඒ දේ අයින් කිරීමෙන් අයින් කරන්න යා අල්ලගන්න. ඉතින් ඒ නිසා යාට තමන්ගේ හිතින් විනිශ්චය කරලා අයින් කරන්න බලනවා. එයා මට මොඩයක් කිව්වේ එහෙම කියන්න වටිනවද? දැන් හිතින් එයා මේක ඊළඟට අනිත් අයට කියන බලන්න කරේ මට මෙහෙම කතාවක් කියලා තියෙනවා. ඉතින් අනිත් අය ලවත් දැන් අයින් කරවන්න තමයි කියන්නේ. ඒ විදිහට ඊට පස්සේ අර මේ තමන් එහෙම කෙනෙක් නෙවෙයි කියලා ඊට පස්සේ අනිත් එක්කනට පෙන්වන්න සෑහෙන වෑයමකුත් කරනවා. දැන් මොඩියක් වුණා මොඩියක් නෙවෙයි කියලා පෙන්වන්න තමයි හැම ඊට පස්සේ ක්‍රියාකාරකමක් මෙයා කරන්නේ. හැම වචනයක්ම පාවිච්චි කරන්නේ. ඉතින් ඒ විදිහට සිතින් කයින් වචනෙන් අර තමන්ට සකස් වුණායි කියන දේ අයින් කරන්න ලොකු මහන්සියක් ගන්නවා. හැබැයි මේ අයින් කරන්න යන්නේ ඇත්තට මොකද්ද? අයින් වෙලා ගිහිල්ලා ඉවරෙච්ච දෙයක්. ඒකයි. ඒක දැන්ටම ඒක සකස් වෙලා නැති වෙලා ඉවරයි. නමුත් එයාගේ හිතේ තමයි දැන් මෙහෙම එකක් තියෙනවා කියන එක තියෙන්නේ. ඒකයි. දැන් බාහිර බැනපු එක ඇත්තට මෙහෙමද? නෑ. දැන් අපිට එහෙම මේ කාටද එහෙම චෝදනාවක් නින්දාවක් කරා නම් ඊයේ පෙරේද දැන් ඇහෙනවද මෙතන? දැන් බනහනකට ඇහෙනවද ඒ කාටවත්? එහෙම ඇහෙනව නම් තමයි ප්‍රශ්නේ. එහෙනම් හාමුදුරුවන්ටත් ඇහෙනවා මේ ටික කොහොම හරි අල්ලලා කොහේ හරි හිර කරන්න ඕනේ. නේද? එහෙම ඇහෙන්නේ නැහැ. ඇහෙනව කොහෙද? අහගන්න පුළුවන් ඕන කොහෙන්ද? හිත තුළ. අර හිත තුළ අල්ලගත්ත දේ ඕනනම් අහගන්න පුළුවන්. එතකොට හිත තුළ අල්ලගත්ත දේකින් තමයි ඊට පස්සේ දුක් විඳින්නේ. හැබැයි එයාට ඒක තේරෙනවද? නෑ. එයාට ඉන්නේ මට අර බැන්නේ හින්දා තමයි දුක. දැන් එයා බැන්නේ හින්දා නෙවෙයි දුක මොකද්ද? තමන් අල්ලගත්ත හින්දා තමයි දුක. තමයි ඒක හරි අමාරුයි හොයා ගන්න. මොකද අපේ හිත බුදුරජාණන් පෙන්නන්නේ කරවලේ තියෙන. ඉතින් කරවලේ හිතට මොකුත් තේරෙන්නේ, පේන්නේ නැහැ. ඒකයි. ඒතර මේ නිත්‍ය සංඥාව නිසා අපි දේවල් ඒකයි නිරන්තරයෙන්ම ග්‍රහණය කරගන්න ගතියක් තියෙනවා. සුබ අරමුණු වෙන්නත් පුළුවන්, අසුබ අරමුණු වෙන්නත් පුළුවන්, දුක් අරමුණු වෙන්නත් පුළුවන්, සැප අරමුණු වෙන්නත් පුළුවන්. මොන අරමුණු වුණත් අර අල්ල ගන්න ගතියක් තියෙනවා. ඒ ග්‍රහණයේ තියෙන තාකල් අල්ලගන්න තාකල් නිදහස් වෙන්න පුළුවන් කමකුත් නැහැ. ඒ වගේම දේවල් සම්බන්ධව අපිට නිතරම සුඛ සංඥාවක් තියෙනවා. ඒකයි.
බෝධය හටගත්තා මේකත් එක්ක අපිට ඒක සැප වගේ පේනවා. එහෙම නැත්නම් ඒකෙන් සැපයක් ලබා ගන්න පුළුවන් වගේ තේරෙනවා. ඒතර දෙයකින් සැපයක් ලබා ගන්න පුළුවන් කියලා තේරෙනවා නම් දෙයකින් නිදහස් වීමක් ලැබෙනවා නම් දෙයකින් සහනයක් ලැබෙනවා නම් ඒ දෙයට අපි ඇලුම් කරනවද නැද්ද? ඇලුම් කරනවා. ඒක අපේ හිත තියන් පරිපූර්ණ කරගන්න දෙයක් උපකාර වුණොත් අපි ඒකත් ඊට පස්සේ ඒකටත් කැමති නැද්ද? කැමති. අපි කියමු පුජ්‍යලේකින් කියලා. අපේ හිත තියක් කරගන්න පුජ්‍යලේක උනේ. ඉතින් සමහරලාට පොඩ්ඩක් නරක පුජ්‍යලේක. හැබැයි දැන් වැඩේට ඕනුණු ගමන් හිමීට අපි නොදැනුවත් එයාට මොකද වෙන්නේ? පොඩ්ඩක් මිනිහා මෙහෙම තමයි හැබැයි වැඩේට හරිය දස්සයි කියලා අපි හිමීට මොකද වෙන්නේ? හරියට හිමීට ටික ටික කැමති වෙනවා. ඒකයි. ඒතර අපි යාර කැමතිරු ගමන් අපිට එයාගේ අර නරක ගතිය ඊට පස්සේ කොහොමවත් පේන්නේ නැහැ. නරක ගතිය කියන්නේ නැහැ. ආන්නේ වගේ දැන් අපේ හිතේ තියන් තියෙනවා. ඒ හිතේ තියන් නිසාත් අපි දේවල් වලට ඇලුම් කරනවා. මොකද අපේ හිතේ තියන් පරිපූර්ණ කරගන්න. අපේ තියෙන හිත කියන්නේ ගතියක් තමයි දෙයකට මොනවා හරි වුණ ගමන් අපි රිද්දන්න ආසාවක් ඇති වෙනවා. අපිට රිද්දුවොත් අපේ හිතේ තියෙන ගතියක් තමයි රිද්දන්න ඕනේ. ඒ වගේම දෙයක් වුණොත් අපිට පලි ගන්න ඕනේ. ඒතර මේ රිද්දන්න පලි ගන්න හිතේ කැමැත්තක් තියෙනවා නම් ඒ තාකල් අර බාහිරව සකස් වෙන පටිඝ නිමිති ඕනිද නැද්ද? ඒවා ඕනි. ඒවා නැති වෙලා ගියත් අපිට ඕනි. ඒකයි. පටිඝ නිමිති අමතක කරලා කාටවත් කේන්ති ගන්න පුළුවන්. නේ? බෑ. ඒ නිසාම තමයි පටිඝ නිමිති වලට කවුරුත් සමාව දෙන්න එහෙම ලේසියෙන් කැමති නෑ. අතහරින්න කිව්වට අතහරින්න කැමති නෑ. ඇයි? තාම මෙයාගේ වැඩ ඉතින් වැඩේ ගන්නකම් මෙයා අතහරින්නේ නෑ. ඒකයි. ආන්නේ නිසා පටිඝ නිමිති වලට අපි නොදැනුවත්ව ඒව ඇත්තටම දුකක් දුක උපද්දවල දෙන දෙයක්. හැබැයි සුඛ සංඥාව මොකද වෙන්නේ? පිහිටිය ගමන් ඊට පස්සේ ඒක සැපක් හදලා දෙන නිමිත්තක් නිසා දුකක් හදලා දෙනවා කියලා තේරෙන්නේ නැහැ. ඒකයි දුක්ඛ අඥානං කියන්නේ අපිට දුක පිළිබඳ තේරෙන්නේ නැහැ. ඊළඟ දුක සමුදය අඥානං කියන්නේ දුක හදලා දෙන දේ තේරෙන්නේ නැහැ. එතකොට අර හිතේ තියෙන අර කැමැත්ත හිතේ තියෙනකන් අර පටිඝ නිමිත්ත කියන එකට මොකද්ද වෙන්නේ? හිත බැඳෙනවා. ඒතර ඇත්තටම පටිඝ නිමිත්ත කියන්නේ අතීතයක්. ඒක ඉක්මවල ගිය එකක්. එහෙම එකක් දැන් නැහැ. ඒකයි. නමුත් අපි හිතේ තියෙන ඡන්දයත් එක්ක කැමැත්තත් එක්ක අපේ හිතේ තාම ඒ අරමුණ මිය ගිහිල්ලා නැහැ. ඒක ඒ අරමුණ තාම මිය ගිහිල්ලා නැහැ. ඒ අරමුණ අපිට කාලයක් යනකොට දුක උපදවා දෙන අරමුණක් කියලා අපිට තේරෙන්නේ නැහැ. එතකොට ඒක ප්‍රණීත අරමුණක්ද අප්‍රණීත අරමුණක්ද ඊට පස්සේ? අප්‍රණීත වුණාට ප්‍රණීත සංඥාවක් ඇති. ඒක තමයි දුක්ඛේ සුඛ සංඥා කියන්නේ. දුක තමයි උනට දැන් තියෙන සංඥා මොකද්ද? සැප සංඥා. මං කිව්වා පුජ්‍යය නරකයි දැන් වැඩේට උණු හින්දා යා දැන් හොඳ වෙලා. ඒ වගේ මේ දුක උපදවා දෙනවා කියන පටිඝ නිමිති අන්න යාට සුඛ නිමිති බවට පත් වෙනවා. ආන්නේ නිසා තමයි ඒ හිතේ හටගත්තේ පටිඝේ තරහ කවුරු හරි අයින් කරන්න කිව්වොත් කැමති නැහැ. ඔය සමාව දෙන්න කිව්වොත් සමාව දෙන්න කැමති ඒකයි. ඒ සමාව දෙන්න තියෙන අකමැත්ත ඇත්තටම තියෙන රිද්දන්න ඇතුලේ තියෙනවා. මට රිද්දුවනේ මාත් කොහොමද මෙයාට රිද්දන්න. මෙයාට පාඩමක් උගන්වන්න ඕනේ. ඉතින් පාඩම් උගන්වන්න පුළුවන් දරුවා අමතක කරලා. හිතේ තියාගන්න ඕනේ පාඩම් ටික. රවලා මේ නුරුස්නාකම් පෙන්නලා නේද? දැන් ඉතින් පාඩම් ගන්න අර ටික ඔක්කොම ඔළුවේ තියාගන්න ඕනේ. එතකොට ඒ නිමිති ටික එකයි ප්‍රයෝජනීය උණු ගමන් ඒක අර නොදැනුවත්වම දුක තමයි ඒ වුණාට සුඛ සංඥාව තමයි පිහිටන්නේ. ඒක. එතකොට අපිට ඒ වෙලාවට තේරෙන්නේ අනේ මම මේ දුකක් නේද මේ පවත්වගෙන ඉන්නේ. දුකක් නේද මේ අල්ලගෙන ඉන්නේ. ඉතින් බාහිර ලෝකයට පේනවද නැද්ද? බාහිර ලෝකයට පේනවා. ඒක නතරින්න කියන්නේ. ඒකනේ සමාව දෙන්න කියන්නේ. එයා දන්නවා මෙයා මේකින්ද තමයි විඳවන්නේ. මේක ඇතෑරියා නම් මෙයාට සමාව දුන්නා නම් මේ ප්‍රශ්නේ මෙතනින්ම ඉවරයි. ඒ නිසා තමයි අනිත් අය කියන්නේ. හැබැයි අර කරවලේ ඉන්න කෙනාට කොච්චර බලන්න කිව්වොත් තේන්නේ නැහැ. ඒකයි මේ දුක්ඛේ සුඛ සංඥා දුක පිළිබඳ සුඛ සංඥාව තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා මේ සංඥා පරාශ වලින් අපේ මනස නිදහස් කරන්න දේශනා කරනවා. හේතුව තමයි ඇයි සංඥාවන් මේ පරාශ සංඥාවන් අපේ හිත වලින් අයින් කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සංඥා නිදානාහි පపంచ සංකා.
සියලුම කෙලෙස් හටගන්න මේ විපර්යාස සංඥා ස්වභාවයන් නිසා විපරීත සංඥා නිසා තමයි වැරදි විදියට හඳුනාගත්ත ගමන් සියලුම සිතේ කෙලෙස් ගැට ගැහිලා යනවා. හැම කෙලෙසයක්ම ගැට ගැහෙන්නේ ඒවා තුලටම අපි ආයි හිත සකස් වෙවි යන්නේ මේ වැරදි සංඥා නිසා. එතකොට නිවැරදිව හඳුනා ගත්තා නම් මොකද වෙන්නේ? කෙලෙස් ඇති වෙන්නේ නැහැ, දුක් ඇති වෙන්නේ නැහැ, ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. දැන් අපි ගමු අර වෙනස් වෙච්ච දේ වෙනස් වුණා කියලා හඳුනාගත්තා නම් මොකද වෙන්නේ? ඒක මුල් කරගෙන ආයි දුක් උපදින්නේ නැහැ. ඊළඟට අරක දුක උපදවා දෙන එක දුකක් හැටියට හඳුනාගත්තා නම් ඒත් නැහැ. ඊළඟට ඒ අරමුණ කාලයක් පාවිච්චි කරනකොට අපි දන්නේවත් නැතුව කාගේද ඒක? මගේ. ඊට පස්සේ අර කියපු ඔක්කොම මගේ. මරණ එහෙම කිව්වේ ඔයාට නෙමෙයිනේ. ඒතර කියපු එක කාගේද? මගේ. ඉතින් මගේ වුණ ගමන් අතාර ගන්නයි කොහොමදවත් බෑ. ඒක. එතකොට මගේ නොවන දෙයක් අපි අන්න මගේ කරගන්න. එතකොට කෙනෙක් ඒ ගන්න තමාට අයිති නැති දෙයක් නම් ඒක හටගෙන නැති වෙච්ච ධර්මතාවයක් හැටියට අවබෝධ කරගත්තා නම් එයා ඒ දේ අල්ලන දුක් විඳින්නේ ඒ මුල් කරගෙන කෙලෙස් උපදව ගන්නෙ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල නිවැරදිව ලෝකේ හඳුනාගත්තා නම් ආන්නේ අයට අපි කියන කවුද? රහතන් වහන්සේලා. ඒතර රහතන් වහන්සේලාගේ හිත තුල අපි දන්නවා කෙලෙස් උපදින්නේ නැහැ. ඒ නිසාම රහතන් වහන්සේලා ලෝකේ සුවපත් පුජ්‍යලයන් හැටියට අපි දකිනවා. සුඛිනෝ වත අරහන්තා තණ්හාතේසං නවිජ්ජති අස්මිමානෝ සමුග්ඝාතෝ කියලා කියනවා. රහතන් වහන්සේලාට තණ්හාවක් නැහැ, මාන්නයක් නැහැ, කෙලෙස් මොකුත් නැහැ. ඒ නිසා මේ උන්වහන්සේලා මේ ලෝකයේ සුවපත් පුජ්‍යලයන් හැටියට අන්න දෙදරා. ඒ උන්වහන්සේලා තමයි ලෝකයේ සුවපත්. එතකොට ඒ රහතන් වහන්සේලාගේ හිතේ කෙලෙස් හටගන්නේ නැත්තේ උන්වහන්සේලා මේ ලෝකයේ මේ ආයතනයන්ට හම් වෙන හැම අරමුණක්ම හඳුනගන්නේ කොහොමද? අනිත්‍ය දුක්ඛ අනාත්ම සුව ඒ විදිහට අල්ලා නොගත යුතු දේවල් ඒ විදිහට හඳුනගන්න. ආන්නේ හඳුනගන්න නිසා තමයි උන්වහන්සේලාට කිසිම ක්ලේශයක් උපදින්නේ නැහැ. රහතන් වහන්සේලා හඳුන්වා දෙනකොට හරිය ලස්සන ගාථාවක් තියෙනවා. න සංඤ්ඤ සංඤී න විසඤ්ඤ සංඤී නෝපි අසංඤී න විභූත සංඤී. න සංඤ්ඤ සංඤී කියන්නේ රහතන් වහන්සේලා මේ සාමාන්‍ය ලෝකයා හඳුනගන්න විදිහට හඳුනගන්නේ නැහැ. දැන් සාමාන්‍ය ලෝකයා මේ වෙනස් වෙච්ච දෙයක් හඳුනා ගන්නවා කොහොමද? තියෙනවා කියලා. මේ දුක උපදවා දෙන දෙයක් හඳුනා ගන්නවා කොහොමද? සැපයි කියලා. මගේ නොවන දේවල් මගේ කරගන්න. ඉතින් රහතන් වහන්සේලා එහෙම මේ ලෝකයා සාමාන්‍ය ඔය හඳුනා ගන්න විදිහට කිසිම අරමුණක් හඳුනාගන්නේ නැහැ. න සංඤ්ඤ සංඤ්ඤ කියන්නේ ඒකයි. න විසඤ්ඤ සංඤ්ඤ කියන්නේ රහතන් වහන්සේලා මේ විසඤ්ඤ වෙච්ච පිටසකොත් නෙවෙයි. දැන් අපි කියමු සිහි විකල් වෙනවා. එතකොට මොකද තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් අපි කියන ඉන්ජෙක්ෂන් ගහලා විසඤ්ඤ කරන විතර ඇඟේ කැලි කැපුවා තරංග ගියත් මොනව කරත් දන්නේ නැහැ. මොකද විසඤ්ඤ වෙලා. ඒ වගේම නෝපි අසඤ්ඤ. අසඤ්ඤ භාවනාව කියලා එකක් තියෙනවා. ඒ අසඤ්ඤ භාවනාව වැඩුවම මුකුත් දෙයක් තේරෙන්නේ නැහැ. ඒක රහතන් වහන්සේලාගේ හිත අසඤ්ඤ වෙලත් නැහැ. අසඤ්ඤ භාවයකටපත් වෙලා නැහැ. ඊළඟට නවිභූත සංඤ්ඤ කියන සංඥාව සම්පූර්ණ නැති කරලත් නැහැ. ඒක රහතන් වහන්සේලාට ලෝකයේ දේවල් සම්මුඛ වෙනකොට උන්වහන්සේලා ඒවා මොකද කරන්නේ? හඳුනා ගන්නවා. උන්වහන්සේලා හඳුනාගන්නේ කොහොමද? අනිච්ඡන්ති පජානාති අනිත්‍යයි කියලා දැනගන්න. එහෙම නැත්නම් දුකයි කියලා දැනගන්න. අනමිනන්දිතානි ඒකට නොසතුටු යුතුයි කියලා හඳුනා ගන්න. අනුජ්ජෝසිතානි ඒකට බැස නොගත යුතුයි කියලා හඳුනා ගන්න. ආන්නේ නිසා තමයි උන්වහන්සේලා ලෝකේ ඒ සකස් වෙන දේවල් උන්වහන්සේලා අල්ලගන්න ග්‍රහණය කරගන්න යන්නේ නැහැ. ආන්නේ නිසා උන්වහන්සේලාට කිසිම ක්ලේශ ගතියක් හිතවල සකස් වෙන්නේ නැහැ. අල්ලගන්නේ නැති නිසාම උන්වහන්සේලාට කිසිම ක්ලේශ ස්වභාවයක් හටගන්නේ නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් උන්වහන්සේ හැම දහම් පදයකින්ම හැම භාවනාවකින්ම මේ වැරදි සංඥාවන් නිවැරදි කරගන්න තමයි උන්වහන්සේ ධර්මයේ අපිට දේශනා කරන්නේ. ඉතින් හැම භාවනාවක්ම හරියට අපි නිවැරදිව තේරුම් අරන් අපි වැඩුවොත් අපිට මේ අපේ තියෙන වැරදි සංඥා ගති නැති කරගන්න පුළුවන්කම තියෙනවා. අපි දැන් ගත්තාම අපි සමාජයේ පුජ්‍යලයොත් එක්ක ජීවත් වෙනවා. දැන් පුජ්‍යලයෝ විශාල පිරිසක් එක්ක අපි ජීවත් වෙනකොට ඒ සමාජයේ ජීවත් වෙන අයගෙන් අපි යම් බලාපොරොත්තුවක් තියෙනවා. විශේෂයෙන්ම අපි පිරිසක් හැටියට
ජීවත් වෙනවා නම් මනුෂ්‍යයන් හැටියට ජීවත් වෙනවා නම් මේ අපේ හිතවල සකස් වෙච්ච ගතියක් තියෙනවා බලාපොරොත්තු ගොඩක්. මට තැන දෙන්න ඕනි, ඉඩ දෙන්න ඕනි, අගේ යන්න ඕනි, තේරුම් ගන්න ඕනි නේද? එහෙම බලාපොරොත්තු තියෙනවද නැද්ද? අපි හැමෝගෙම හිතවල එහෙම බලාපොරොත්තු ටිකක් තියෙනවා. මට තැන දෙන්න ඕනි, ඉඩ දෙන්න ඕනි, මාව අගේ යන්න ඕනි, මාව තේරුම් ගන්න ඕනි. ඒකෝම් බලාපොරොත්තු ගොන්නක් තියෙනවා. එතකොට මේ බලාපොරොත්තු ගොන්න අපිට බලාපොරොත්තු වෙන විදිහටම ලැබුණේ නැතිනම් ලැබුණොත් සතුටුයි නොලැබුණොත් දුක කනගාටුව අපිරියාව ක්‍රෝධය වෛරය අමනාපකම් ගොඩ නැගෙනවා. දැන් සමහර අයට කියන්නේ ඇයි යාට මාව තේරුම් ගන්න බැරි නේද? එතකොට තේරුම් ගන්න බැරි වුණු ගමන් අපිට ගැටුමක් තියෙනවද නැද්ද? දෂ්ටනයක් ඒක. අපිට ප්‍රශ්නාර්ථයක් වෙනවා ඒකයි. එතකොට අපිට හැබැයි ඒ වෙලාවට තේරෙන්නේ නැහැ මෙයාට මේ තේරුම් ගන්න බැරි හින්දා මාව තේරුම් ගන්නේ නැහැ. අපිට තියෙන ප්‍රශ්නේ තේරුම් ගන්න පුළුවන් ගන්නේ නැහැ. ඒ නිසා අපි ඒත් එක්ක මොකද වෙන්නේ? ගැටෙනවා. පුජ්‍යලත් එක්ක අපි ගැටෙනවා. අපි තේරුම් කරලා දෙන්න යනවා. ඇයි බැරි යාට? එතකොට ආනේ වගේ අපි සමාජයේ ජීවත් වෙනකොට බලාපොරොත්තු ගන්නක් තියෙන. හැබැයි මේ බලාපොරොත්තු ලෝකයට දෙන්න පුළුවන් කියලා තමයි අපි හඳුනගෙන ඉන්නේ. මේ අයට මේවා දෙන්න පුළුවන්. හැබැයි නොදී ඉන්නකොට තමයි අපිට දැන් මේ කේන්තිය තරහ මනාපකම ඇති වෙන්නේ. බැරි නම් ප්‍රශ්නයක් නැහැ. තේරුම් ගන්න බැරි නම් අනේ කමක් නැහැ. ඉඩ දෙන්න බැරි නම් අනේ ප්‍රශ්නයක් නැහැ. ඊළඟට අග යන්න බැරි නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකයි. දෙන්න බැරි නම් නොදී හිටියට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි පුළුවන්කම තියා දිනකොට හිටියොත් නම් දේශින් අතාරින්න එහෙම පුළුවන්කම නැහැ. නේද? එතකොට අපිට ඇත්තටම අපි හඳුනාගන්නේ මේ අපේ වැරදි සංඥාවක් තියෙන අපිට හිතෙන්නේ මේ අය මේවා දෙන්න පුළුවන් ඒ තිය දෙන්න. ඒකයි අපි මේ ලෝකයේත් එක්ක ගැටෙන්නේ. ලෝකයේත් එක්ක ගැටෙන්නේ මේ දේවල් මේ අයට පුළුවන් මේ අය කරන්නේ නැහැ. ඒකයි. ඉතින් දැන් අපි දන්නවා මේ ඒතර කේන්තිය තරහ ඇති වෙන්නේ අපේ හිතේ තියෙන මොකද්ද? ඒ බලාපොරොත්තුවත් එක්ක ඒවා නොලැබෙන තැන අපි ගැටෙනවා. ඒවා ලැබුණු තැන අපි ඇලෙනවා. මේක ඇලීම ගැටීම තියෙනවා. එතන මේ ගැටීමත් එක්ක තමයි අපේ හිතේ කේන්තිය තියෙන්නේ, තරහ ඇති වෙන්නේ, අපිරියාව ඇති වෙන්නේ. කුජලං කරේ අපිරියාව තියෙනවා. එතන අපිරියාව කියන්නේ මොකද්ද? ඒකත් කේන්තියත් එක්ක තියෙන කතිය. දේශමුලිකව තමයි හටගන්නේ. එතන මේ වගේ මේ කේන්තිය තරහ හිතට ඇති වෙනවා. එතන මේ කේන්තිය තරහ නැති කරන්න බුදුරජාණන් වහන්සේ උගන්වන භාවනාව මොකද්ද? මෛත්‍රී භාවනාව විශේෂයෙන්ම දේශනා කරනවා. මෛත්‍රී සිතක් දියුණු කරොත් එයාගේ හිතේ කේන්තිය තරහ වෛරය නැති වෙනවා. ඒතර කෙනෙක් හරියට මෛත්‍රී භාවනාව වැඩුවත් ආන්නයට මේ ලෝකයේ හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. දැන් මෛත්‍රී භාවනාව වඩනකොට අපි භාවනා වාක්‍යයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රය දේශනා කරනවා. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. සියලුම සත්වයෝ සුවපත් වේවා. එතකොට සියලු සත්වයෝ සුවපත් වේවා කියලා අපි මෛත්‍රී වඩන්න නම් සියලු සත්වයෝ මොකේද ඉන්න ඕනේ? දැන් සුවපත් කරන්න යන්නේ අපි කවුද? දැන් සාමාන්‍ය ජීවිතේ කවුරුද සුවපත් කරන්න යනවා? ඒ සුවපත් කරන්න යන කෙනා කවුද? දුකටපත් වෙච්ච කෙනෙක්. එතකොට සුවපත් කරන්න යනවද? එහෙනම් සුවපත් කරන්න යනවා නම් අනිවාර්යයෙන් යන්නේ කවුද? දුකටපත් වෙච්ච පිරිසකට නේද? එතකොට හැබැයි මෛත්‍රී භාවනා කරනකොට ලෝකෙ ඔක්කොම සුවපත් කරන්න යන්නේ. ඒක නේ හිතේ මෙසිතේ වඩන්නේ මොකද්ද? ඔක්කොම සුවපත් වෙන්න කියලා. නේද? සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. එතකොට ලෝකේ ඔක්කොම සුවපත් කරන්න නම් ඔක්කොම කොහෙද ඉන්න ඕනේ? දුකක ඉන්න ඕනේ. සුවපත් නම් සුවපත් කරන්න ඕනේද? නෑ. අපි කියමු දැන් ලෝකේ පිරිසක් හැටියට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැටියට නම් ගන්න පුළුවන් කවුද? රහතන් වහන්සේලා. සුඛිනෝ වත අරහන්තා. රහතන් වහන්සේලා තමයි ලෝකයේ සුවපත් අය. ඒතර රහතන් වහන්සේලා ලෝකයේ ඉන්නවා නම් ඒ සුවපත් කරන්න යන්න ඕනේද? කරන්න ඕනේ නෑ. මොකද ඒ කට්ටිය දැන්ටමත් සුවපත් වෙලා. අපි සුවපත් ප්‍රාර්ථනා කරන්න ඕනේ නෑ රහතන්. අනේ රහතන් වහන්සේ දුකින් මිදෙත්වා සුවපත් වේවා. එහෙම කරන්න ඕනේ නෑ. ඇයි? දැනටමත් උන්වහන්සේ සුවපත් වෙලා ඉවරයි. අපේ උන්වහන්සේට මේ එහෙම සෙට් කරන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට අපි ගත්තොත් දැන් රහතන් වහන්සේලාම ලෝකේ ජීවත් වෙනවා නම්
අපි අර මුලින් කිව්වනේ බලාපොරොත්තු ගොන්නක් අපේ හිතේ තියෙනවා. ඔය ටික ලැබෙයිද නැද්ද? රහතන් වහන්සේලාම ඉන්නවනේ. අපි බලාපොරොත්තු වෙනවා අපිව තේරුම් ගන්න කියලා. ඉතින් රහතන් වහන්සේලාට අපිව තේරුම් ගන්න පුළුවන් වේද වෙයිද? අපි කවුද කියලා. අපේ අසරණකම ඒ ඔක්කොම රහතන් වහන්සේලාට තේරෙනවද නැද්ද? තේරෙනවා. රහතන් වහන්සේලාගෙන් අපි බලාපොරොත්තු වෙනවා අපිට දැන දෙන්න ඕනේ. ඇත්තටම රහතන් වහන්සේලා අපිට දැන දෙයිද නැද්ද? මොකද රහතන් වහන්සේට තනක් ගන්න ආසාවක් නැහැ. ඉතින් අපිට තන දීලා පැත්තකට වෙන්න ඕනි අවස්ථාවක පුළුවන්. ඉඩ දෙන්න පුළුවන්. ඉතින් අගේම බලාපොරොත්තු වෙන රහතන් වහන්සේලාට අපේ ගුණයක් තියෙන එක අගයන්න එහෙම බැරි ප්‍රශ්නයක් තියෙනවා. අපේ ගුණ තියෙන ඒ ගුණ අගයන්න බැයිද රහතන් වහන්සේලාට? පුළුවන්. එහෙනම් අගේම ප්‍රශ්නයකුත් නැහැ. අගේම බලාපොරොත්තු වුණොත් අනිවාර්යෙන් අගේම ලැබෙනවා. ඊළඟට රහතන් වහන්සේලා අපිත් එක්ක අපි කියන වාදයක් වෙනවා. මම කර එක වාදයකට වෙන රහතන් වහන්සේට ජය ගන්න ඕනිද? ඕනේ. ජය ගැනීමේ ආසාව නැහැ. ඒ ආසාවත් අයින් කරලා තියෙන්නේ. එහෙම ආසාවක් නැහැ. කිසි මොහොතක කිසි දෙයක්කින් ජය ගන්න ඕනේ නැහැ. ඒ නිසා රහතන් වහන්සේත් එක්ක අපි කියමු ගහක් පිළිබඳ පොඩි කතාවක් ගියා කියලා. රහතන් වහන්සේට අපි කියනවා මේක අහවල් ගහ. උන්වහන්සේ කියනවා ඉතින් මේක මං අහලා තියෙන හැටි නම් අහවල් ගහ. දැන් අපි කියන තරයේම නෑ නෑ ඒක නෙමෙයි. දැන් රහතන් වහන්සේට ඕන දොප්පු කරන්න අපිට මේ ඒක ඒ ගහමු කියලා එහෙම එකක් නෑ. ඕනි ගහ කියලා හිතාගත්තට උන්වහන්සේට කිසි ප්‍රශ්නයක් නෑ. එක පාරක් දෙපාරක් තුන් පාරක් අහන්න නැත්තම් ඉවරයි. එතන උන්වහන්සේට අර මේ ගහ මේකමයි කියලා ඔප්පු කිරීමේ කිසිම ආසාවක් නෑ. ඉතින් අපිට ඕනි ගහක් කියලා හිතාගන්න උන්වහන්සේට ඉන්න පුළුවන්. එතන බලන්නද එතකොට ලෝකේ මේ රහතන් වහන්සේලා ඉන්නවනම් අපේ බලාපොරොත්තු ටික ඉෂ්ට කරගන්න පුළුවන්. රහතන් වහන්සේලාගෙන් ඉෂ්ට විය යුතු දේවල් ඉෂ්ට වෙන්නේ. අපි හදාගන්න පුළුවන් ඉෂ්ට කළ දුන්නත් නැහැ කියන්න පුළුවන්. නමුත් රහතන් වහන්සේලාගේ පැත්තෙන් එහෙම වෙන්නේ නැහැ. එතකොට හේතුව තමයි රහතන් වහන්සේලා ලෝකේ කවුද? සුවපත් අය. එතකොට දැන් අපි සාමාන්‍ය ලෝකේ මේ බලාපොරොත්තු තියාගෙන ඉන්නේ කාගෙන්ද? සුවපත් නැති දුකට පත් වෙච්ච පුද්ගලයන්ගෙන් තමයි අපි සුවපත් භාවයක් බලාපොරොත්තු වෙන්නේ. ඒතර බුදුරජාන් වහන්සේ මේ අපි දුක විඳින හේතුව මොකද්ද? මුළු ලෝකෙම ගත්තොත් දුක් විඳිනවා. ඇයි? හිතේ තියෙන කෙලෙස් නිසා. රහතන් වහන්සේලා දුක් විඳින්නේ නැත්තේ මොකකින්ද? කෙලෙස් නැති හින්දා. උන්වහන්සේලාගේ තේ කිසිම රාගයක් නැහැ, දේශයක් නැහැ, මාන්නයක් නැහැ, ඊර්ෂ්‍යාවක් නැහැ, අහංකාරකමක් නැහැ, කපටකම් නැහැ, මොකුත්ම කෙලෙස් නැහැ. ඔය කෙලෙස් වලට ඔක්කොටම බුදුරජාණන් වහන්සේ පෙන්නන ලෙඩක් වගේ කියන්නේ. කෙලෙස් කියන්නේ මොකද්ද? ලෙඩ. ඒ නිසා කෙලෙස් ලෙඩ නැති කරන්න ඖෂධ තියෙන එකට කියන මොකද්ද? ධර්ම. ධර්ම කියන්නේ ඒක ධම්මෝසද සමන්නත්ති ඒතම් පිවත බික්කව. ඉතින් ධර්මයේ ඖෂධයක් වෙන්නේ කෙලෙස් මොකක් හින්දාද? ලෙඩින්ද කෙලෙස් ලෙඩින්ද තමයි ධර්මයේ ඖෂධය දෙන්නේ. කෙලෙස් නැති කරගන්න ධර්මය තමයි උපයෝගී කරගන්නේ. ඒ නිසා ධර්මය කියන්නේ ඖෂධයක් කියලා කියන්නේ ඒකයි. එතකොට මේ කෙලෙස් තියෙන තාක්කල් තමයි මේ ලෝකේ අපි හැමෝම දුක් විඳින්නේ. දුක් විඳින හේතුව තමයි හිතේ තියෙන කෙලෙස්. ඒකයි. එතකොට කෙලෙස් යන්තාක් තියනවාද ඒ තාක්කල් මුළු ලෝකෙම දුක් විඳිනවා. දැන් ලෙඩක් හැදුනාම ලෙඩේ තියෙන තාක් ලෙඩක් දුක් විඳිනවට ඉන්න ඔක්කොමත් දුක් විඳිනවා. ලෙඩේ සුවපත් වුණොත් ලෙඩත් සුවපත් වෙනවා. අවටින් නැත් ඒ නිසා ඇති වෙච්ච ප්‍රශ්න වලින් එයත් නිදහස් වෙනවා. එතකොට දැන් අපි ගත්තාම දැන් ලෝකේ අපි ජීවත් වෙනකොට අපි බලාපොරොත්තු ගොඩක් තියාගන්න. අපි කොහේ රහතන් වහන්සේලාගෙන් නම් එහෙම බලාපොරොත්තු තියාගත්තොත් අනිවාර්යයෙන්ම ලැබෙනවා. හැබැයි සමහර පිරිසකින් අපි බලාපොරොත්තු තියාගන්නෙම නැහැ. එහෙම පිරිසක් අපි ජීවත් වෙන සමාජයේ ඉන්නවා. ඒ කවුද? අපි දරුණු රෝගයක් හැදෙනවා. පිළිකාවක් හැදෙනවා කියමු කෙනෙකුට. ඒ පිළිකාවක් හැදිලා දරුණු රෝගාතුර වුණොත් ආන්‍යයෙන් අපි බලාපොරොත්තු තියාගන්නවා. මට තැන දෙන්න ඕනි, ඉඩ දෙන්න ඕනි, අග යන්න ඕනි, මං කියන දේම කරන්න ඕනි, මට යටත් වෙන්න ඕනි. එහෙම එකක් තියෙනවද? ආන්‍යම නැති හින්දා ඉතින් ලෙඩෙක් අපි හඳුනගත්තේ නැතත් කමන්නේ, ඇගෙන්නේ නැතත් කමන්නේ නේද? අපිට යට අපිත් එක්ක ගැටෙන්න යනවද? අපිට ගියාම පස්සේ ඉනා වෙන්නේ නැහැ. දැන් ප්‍රශ්නයක් කරගෙන ඉනවද? බලන්න මං ගිය වෙලාවේ ඉනා වුණේවත් නැහැ. දැන් ප්‍රශ්නයක් නැහැ.
අපි දන්නවා යාට hina වෙන්න තරම්වත් හයියක් හත්තියක් ඉතින් ඒ නිසා hina නොවුනා කියලා කතා නොකර කියලා අපිට කිසි ගැටලුවක් නැහැ. මොකද අපි පුජ්‍යලයා පිළිබඳව අපේක්ෂාවක් එතකොට ඒ හේතු වෙයි එයා දුකටපත් වෙලා කියලා දන්න දුකටපත් වෙච්ච අයගෙන් අපිට සුවපත් භාවයක් හිනාවකින්වත් ලැබෙන්නේ නැහැ. අපේ නිවැරදි හඳුනා ගැනීම නිසා ඒ වගේ විශාල දුකකටපත් වෙච්ච අයගෙන් අපි දේවල් බලාපොරොත්තු වෙන හැරි අඩුයි. අපි ඒකෙම ගොඩාක් උපස්ථාන කරනද ආගේ යන්න ඕන කියලා හැඟීමක් තියෙනවද? නැහැ. එයා ආගේ යන්නේ එයා අපිට ගමන්ට අනම්මනම් කියන්න පුළුවන්. ඒත් අපිට ගාන ඒ වගේ අර දුකටපත් උනාය කියන පුද්ගලයන්ගෙන් ඒත් නැහැ. අපි කියමු කෙනෙක් හොඳට ඉඳලා පිස්සු හැදෙනවා. දැන් පිස්සු හැදුනන් පස්සේ අපි දැන් එයාගෙන් අර ඉස්සර වගේ බලාපොරොත්තු දෙයක් ගන්නවා. නෑ. ඒතර එයා එක විකාර වැඩ කරනවා විකාර දේවල් කියවනවා. දැන් අපිට ප්‍රශ්නයක් නැද්ද? අපි ලොකු ප්‍රශ්න කරගන්නේ නෑ. එයාට ඒ වෙලාවට අපි කවුරු කියලා තේරෙනවද? නෑ. අපි පිස්සා අපිට කියන්න පුළුවන් කවුරු කියලාද? පිස්සා කියලා. ඉතින් ප්‍රශ්නයක්ද? ප්‍රශ්නයක් නෑ. මොකද එයා අපිට පිස්සයි කියලා අපි ඒක ගණන් ගන්නේ නෑ. ඒතර හේතුව මොකද අපි යාගෙන් බලාපොරොත්තු මොකද වෙන්නේ? බලාපොරොත්තු නැති ඉඳ අපි යා හඳුන ගන්නවා කවුරු හැටියටද? සුවපත් පුද්ගලයාද දුකටපත් වෙච්ච කෙනෙක්. දුකටපත් වෙච්ච. ඒ ක්‍රියාකාරකම් දකින්න අපිට යා කරේ මොකක්ද ඇත්තටම තියෙන අනේ පව්වක් මේ පිස්සුවක් හැදිලා වෙච්ච දෙයක්. මෙහෙම හිටිය මිනිස්සේ නෙවෙයි. මොනතරම් ලස්සන ජීවිතයක් ගත කරපු කෙනෙක්ද අද මේ විදියට ජීවත් වෙන. අපිට ඒතර බලන්න පිස්සු වැඩි වෙන්න මොකද්ද වෙන්නේ? අනුකම්පා, දයාව, සෙනෙහස, ඉවසීම, දරා ගැනීම සියල්ල පොඩ අපිට පුළුවන් වෙනවා. ඒවා අපේ හිත තුළ වැඩිනවා. මොකද එයාගේ මේ අසරණකම දකින්න ඒකයි. ඒතර බලන්න එයාගේ අසරණකමත් එක්ක තමයි අපිට ඒක තියුනේ. එයා විශාල දුකකට වැටලා, පීඩනයක වැටලා. ඒ නිසා අපි යාගේ බලාපොරොත්තු ටික හේම අපේ හිතෙන් ගැලවිලා ගියා. දැන් අපි යාගේ බලාපොරොත්තු නැහැ. ඒ නිසා යත් එක්කත් කේන්ති ගන්න ගති ගොඩක් අඩුයි. නේද? කොහේ හරි යනකොට අපි කියමු දන්නේ නැති කෙනෙක් හොඳටම බයින. එතකොට එකපාරට ඉතින් මොකක්ද වෙන්නේ? කේන්තියක් ඇති වෙන්න පුළුවන්. මේ මිනිස්සුන්ට පිස්සුද මන් දැන් මට මොකද කියන්නේ කියලා. හැබැයි පිස්සේ කියලා දන්නේ නැතුව තමයි එහෙම කියන්නේ. ඉතින් ගිහිල්ලා ඉතින් අමනාපුවෙන් ඉන්නවා. නැත්නම් කාටද ගිහිල්ලා කියන බානවර මිනිස්සයා පිස්සෙක් වගේ බයිනු. එතකොට කෙනෙක් කියන උඩ පිස්සු තමයි. එතකොට පිස්සු නම් කමන්නේ නැහැ නේද කවන්නේ කියලා අතහැරලා දානවා. පිස්සු නොවුණා මොකද වෙන්නේ? අනල්ලගා. එතකොට අපි අර බලන්න නිවැරදි සංඥාවත් එක්ක මොකද අපි දන්න පිස්සට අපි පේන්නේ දකින්න මොකුත් තේරුම් ගන්න බෑ. ඉතින් යා ඕන මිනිසෙකුට යාගේ තරහකාරය කියලා අපිට වයින්න පුළුවන්. තමද තමයි මගේ ජීවිතේ කෑවේ කියලා කියන්න පුළුවන්. අපි කෑවේ නැතත් එයා එහෙම කියන්න පුළුවන්. ඉතින් ඒ නිසා අර ඒ වගේ මේ දුකටපත් වෙච්ච පුජ්‍යලේකුගේ දේවල් අපි දරා ගන්න. ඒ වගේම අපි දන්න මේ ලෝකේ ඉන්න චූටි බබාලා පොඩි අය ඉන්නවා. දැන් පොඩි අය කරන කියන දේවලුත් පොඩ්ඩක් විඳ දරා ගන්න පුළුවන්ද බැයි? පුළුවන්. නේද? පොඩි අයගේ දේවල් විඳ දරා ගන්න මොකක් වින්දද? තාම තේරෙන්නේ නැහැ. තාම හරි චූටි. නිකන් චූටි අය මොකුත් තේරුම් ගන්න බෑ. ඒ අයට තියෙන බලය සත්‍ය හරි අඩුයි. උපදිනකොටම තියෙන එකම වත්කමයි. මොකද්ද? අනන. එකම හැකියාව එකම වත්කමයි තියෙන්නේ. මොකේටත් කරන්නේ අනේ මොකද්ද? අනන. ඉතින් අපි ඒ වගේ අපි දැන් සාමාන්‍ය ජීවිතේ මිනිස්සුන්ට මොනවා හරි චුට්ටි දෙයක් තියෙනනේ අපි කියන හරි පව්වප්පා නේද? එකම ඇඳුමයි තියෙන්නේ. ඉතින් ඒ වගේ මේ පොඩි ළමයා කියන්නේ හරිම ආසරණ හැම දෙයකටම තියෙන්නේ මොකද්ද? අනන්න විතරයි. ඉතින් ඒ නිසා යා බඩගිනුනත් තනනවා, බඩ රිදුනත් තනනවා, හැම දෙයකටම කරන්නේ මොකද්ද? එතකොට අපි එයා ඒ ඇඳීමත් එක්ක අපි නිතරම එයා කරේ මොකද්ද තින්නේ? විමසීමත් වෙන මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලන්න. ඇයි අපි දන්නවද එයාට කියන්න තරම් අපි ඈතින්ද කියන්නේ මේ අඬන්නේ නැතුව මොකද්ද ඕනි කියලා කියන්නේ කියලා කෑ ගන්නවද? එහෙම කෑ ගහන්නේ නැහැ. එතකොට ඒ ළමයා ඒ ඇඳීම කියන එක අනන හැම වෙලෙම අපි එයාට මොකද්ද කරන්න ඕනි කියන එකක් තියෙනවා. ඒ අඬන වෙලාව අපි කන වෙලාවක්. එතකොට කන එකද කරන්නේ අඬන එකද ගිහිල්ලා බලන්න. අඬන එක ගිහිල්ලා
බලන්න. නිදාගෙන හිටියොත් ඒ උදේටම බලනවා. එහෙම එකක් තියෙනවද? නෑ. නේද? එතකොට හැරුණොත් එහෙනම් මොකද කරන්නේ? ඒ වෙලේම බලනවා එමියා අඬන. එතකොට දැන් අපි කනවා කියන්නේ අපි බොහොම සැප අපිට සැප ඉන්ද්‍රිය වෙලාවක් වෙන්න පුළුවන්. නිදාගත්ත කියන්නේ අපි හොඳට සැප වෙලාවක්. එතකොට දැන් අපිට මේ දේවල් කැඩුවා කියලා කේන් තියනවද? මගේ නිින්ද කැඩුවා. ලොකු වේගම ඔබගේ නිින්ද කඩන. දැන් හිතේ තියාගත්තද මොකද? ඒ හැම වෙලේම මොකද්ද දුන්නේ යට? සමහව දුන්නා. ආන්නේ සමහව දුන්නේ ඉඳ තමයි එකක්වත් දැන් හිතේ තියනවද? නෑ. ඒ හැම වෙලේම මේවට සමහව. ඒ සමහව දුන්නේ? එයා ඇඬුවේ ඇයි? අපේ නිින්ද කඩන්නද? නෑ. අපි හඳුන ගන්න තියනවා අපේ නිින්ද කඩන්න අපි යෝග නෙවෙයි. අපේ කන එක නතර කරන අම්මා හොඳට කනවා අම්මට කන්න දෙන්නේ නැහැ කියලා ඇඬුවද? එහෙම ඇඬුවේ නෑ. එයා ඇඬුවේ එයාගේ අසන්නකමකට මිසක් අපිට පීඩාවක් ඇති කරන්න නෙවෙයි. ආන්නේ දකින්න නිසා තමයි අපි පුජ්‍යල පොඩි ළමයිගේ දේවල් ඔක්කොම අපි මොකද කරන්නේ? මේ මොහොතේ අතහැරලා දානවා. ඒ සමහරවිට අසහනය පීඩයක් වුණත් අපි ඒක දිගට හිතේ තියාගන්නේ නැහැ. අපි දන්නවා මෙයා මේ පීඩාව මට ඇති කරේ මෙයාගේ තියෙන දුර්වලකමට මිසක් වෙන දෙයකට නෙවෙයි. මට කරපු දෙයක් නෙවෙයි. ඒකයි. මට කරපු දෙයක් නෙවෙයි. එයාගේ පිළිසරණ කරපු දෙයක් පමණයි. එතකොට ආන්නේ විදිහට අපි බලන්න දැන් පුජ්‍යලයන් කරන දේවල් හැම දෙයක්ම අපි ගැටෙන්නේ නැහැ. හැම දෙයක්ම මුල් තියාගන්නේ නේද? එහෙම ගතියක් අපිට තියෙනවා. අපි මේ දේවල් අතහැරලා දානවා. එතකොට මේ අතහැරලා දාන්න හේතු තමයි ඒ අය මොකටපත් වෙච්චයිද? දුකටපත් උනායි කියන සංඥාවත් එක්ක. එහෙම හඳුනා ගැනීමක් අපේ හිතේ තියෙනවා. ඒ සංඥාවත් එක්ක අපි ඒ දේවල් ඒ අය කරපුවත් එක්ක අපි ගැටෙන්න, අල්ලගන්න, තියාගන්න, පරිගන්න කිසිම ලෙඩ වෙලා හොඳ වේංකෝ දෙකක් මං නේද? මට දුන්නු වදවලට මං කියලා දෙන්න. දැන් එහෙම කරනවද? එහෙම කරන්නේ නැහැ. අපි ඇහුවොත් එහෙම දැන් බැරි වෙලාවත් ලෙඩ සුව වුණාට පස්සේ ඇයි ඔය අච්චර මට වද දුන්නේ? අපෝ මං හිතපු වේදනාව ඔයා දන්නවා නම් ඕම අහන්නේ නැහැ නේද? ආන්නේ. එතකොට පුජ්‍යලයා වුණත් දන්නවා තමන් එතකොට යාකින මම කරපු කිව්වා මමවත් දන්නේ නැහැ. එතකොට වන්නේ යා පොකුරු ස්වභාවයෙන් කරපු දේවල් නෙවෙයි. ආන්නේ නිසා තමයි අපි ඒවා හිතවල තියාගෙන රිද්දන්න, පරිගන්න, මතක තියාගෙන දැන් ආයි වරින් වර එදත් ඔයා ලෙඩ ඇදලා මට අර එහෙම කරා. දැන් එහෙම කියනවද? එහෙම කියන්නේ නැහැ. ඒවා කොහොම මේ මොහොතේ මොකද කරන්නේ? අතහැරලා දාන්න. ඒවා අතහැරීම නිසා ඒවත් එක්ක අපිට කිසි ප්‍රශ්න නැහැ. එතකොට නමුත් දැන් සාමාන්‍ය ලෝකේ තව පිරිසක් ඉන්නවා ඒ කට්ටිය කවුද? දුකටපත් වෙච්ච අය නෙවෙයි. ඒ අය යන්න නිකන් හඳුනගෙන ඉන්න කවුරු වගේ? සුවපත් අය. ආන්නේ සුවපත් පිරිසකින් නම් හැබැයි බලාපොරොත්තු ගොන්නක් තියාගෙන ඉන්නවා. ආන්නේ අය දේවල් කරපුවාම නම් අර වගේ අත්හරින්න දේශයෙන් බෑ. ඒවට සමාව දෙන්න හරි අමාරුයි. හැබැයි අපි දන්නවා මෛත්‍රී භාවනාව හරියට වැඩෙන කෙනාට ඒ දේ කරන්න පුළුවන් වෙයිද? පුළුවන්. ඒතර ඒකයි මෛත්‍රී භාවනා කරන කෙනාත් ලෝකයට කරනවා මොකද්ද? සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා. ආන්න මෛත්‍රී භාවනා කරන කෙනාට එයා සුවපත් කරන්න යන්නේ දුකටපත් වෙච්ච පිරිසක්. ඒතර මේ ලෝකේ හැමෝම දුකටපත් වෙලා තියෙන හේතුව මොකද්ද? අපි කියව කෙලෙස් නිසා, කෙලෙස් ලෙඩ නිසා. කෙලෙස් ලෙඩ නිසා තමයි ලෝකෙ ඔක්කොම සුවපත් වෙලා තියෙන්නේ. ඒතර මෛත්‍රී භාවනා කරන කෙනාට ආනි අවබෝධ වෙනවා මේ ලෝකේ හැමෝම කෙලෙස් තියෙන තාක්කල් සුවපත් අය නෙවෙයි. යම් මොහොතක කෙලෙස් සිතක් හටගත්තද ඒ මොහොතේ ආ දුකටපත් වෙච්ච කෙනෙක්. ඒතර බුදුරජාණන් වහන්සේ කෙලෙස් සිතක් හටගත්තාම පුජ්‍යලයක් වැඩෙන දුක් නැත්නම් අසරණකම් කීපයක්ම පෙන්න. එකක් තමයි බුදුරජාණන් වහන්සේ කියන මේ හිතේ රාගයක් වෙන්න පුළුවන්, දේශයක් වෙන්න පුළුවන්, මාන්නයක් වෙන්න පුළුවන්, ඊර්ෂ්‍යාවක් වෙන්න පුළුවන්, අහංකාරකමක් වෙන්න, කපටිකමක් වෙන්න පුළුවන්. ඔය මොනවා හරි කෙලෙස් හිතක් හටගත්තාම ඒ හිතේ ස්වභාවය පෙන්නනවා අන්ධ කරන. ඒ මොහොතට යා කවුද කොහෙද ඉන්නේ? කරුවලේ කියන්නේ. අන්ධ කරනවා කියන්නේ හරි කරුවලයි හිත. ඊළඟට මේ අචක්කු කරන. යාන්නේ හිතට ඇස් නැහැ. ඇස් නැහැ කියන්නේ මොකද්ද?
නුවණ නැමැති ඇස් දෙක ඒකයි. ඊළඟට අඥාන කරන ගැන ඥානයේ නුවණ නැහැ. ඥානයේ නුවණ නැහැ. නොවැනිච්ච මානසිකත්වයක් ඒ වෙලාවට තියෙනවා. ඊළඟට පඤ්ඤා නිරෝධිකෝ ප්‍රඥාව නැති වෙලා යනවා. ඊළඟට විඝාත පක්ඛිකෝ කියන දුකට වට්ටන. කෙලෙසයක් හටගත්ත මොහොත මෙයා වැටෙන්නේ කොහෙටද? දුකට වැටෙනවා. ඒකයි. එතකොට එයා දුකට වැටෙනම් පස්සේ තවත් කෙනෙක් සුවපත් කරන්න යාර පුළුවන්ද? නැහැ. එතකොට අපි දන්නවා දැන් මේ ලෝකේ කරවල කියන්නේ පිළිසරණ සහිතද රහිතද? එතකොට පිළිසරණ අපි කරවලේ ඉන්න කෙනෙකුට තවත් කෙනෙකුට පිළිසරණක් වෙන්න ඒකයි. කරවලේ වුණොත් එයා මුකුත් කරනවාද කියලා එයා දන්නේ නැහැ. අපි කියමු කරවලේ ඇවිල්ලා මේ ගෙදර වටිනාම බඩුවක් කවුරුද බින්දුවා කියලා. මොකක්ද දෙන්න වෙන්නේ? මොකද දෙන්නේ? සමහව නඩු දාන්නද ගිහිල්ලා. නඩු දැම්මොත් අපි දිනයිද එයා දිනයිද? කවුද දිනන්නේ? එයා දිනන. නඩු දැම්මොත් එයා කිය අනේ ස්වාමීනි මම යනකොට ඒ ගෙදර කට්ට කරවලයි. ඒ නිසා තමයි මේ දේ මගේ අතින් උනේ. අනේ මට සමා වෙන්න මට පෙනුණා නම් මම මේ දේ කවදාකවත් කරන්නේ නැහැ. ඉතින් ඒ ආස්තාව හොයලා බැලුවම ඇත්තට මේ වෙලාවේ ගෙදර කරවල. එතකොට සමාදින වෙරින් වෙන කරන්න දෙයක් නැහැ. ඊළඟ අන්ධ කෙනෙක් මේ ලෝකයේ දෙයක් කරොත් එයාට මොකද ලැබෙන්නේ ලෝකේ? එයාටත් සමාව ලැබෙනවා. මොකද එයා කියනනේ මම දැක්කේ නැහැ. මගේ ඇස් පේන්නේ නැහැ. ඒ නිසා මට එහෙම වෙනීමක් නැති නිසායි මගේ මේ දේ සිද්ධ වුනේ. එයා කරා කියන්නේ සිද්ධ වුණා කියලා තමයි කියන්නේ. එතකොට ඒ වගේ බලන්න ඒවා ලෝකේ බොහොම පිළිසරණක් නැති අසරණකම්. ඒ වගේ අසරණකම් තිබ්බම අපි ඇයට මොකද දෙන්නේ? සමහව දෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ උගන්වන ධර්මය අනුව මේ කෙලෙස් සිදු කියන්නේ එහෙමයි. කේන්තිය ගියොත් ඒ වෙලාවට එයා කොහෙද ඉන්නේ? කරවලේ. ඊළඟට ඒ වෙලාවට ඇස් පේනවද? පේන්නේ නැහැ. ඒ නිසා තමයි කෙලෙස් සිත් හටගත්තු පුජ්‍යල බුදුරජාණන් වහන්සේලා නිඳා කරනවා, රාතුන් වහන්සේලා නිඳා කරනවා, අම්මා තාත්තලා නිඳා කරනවා, අම්මා තාත්තලා මරනවා. මහා විපත්ති මහා දේවල් මිනිසු ලෝකේ කරනවා. අපි ඒ වෙලාවට කියන මේ මිනිසුන්ට ඇත්තටම පේන්නේ නැද්ද? ඇත්තටම අපි අහන්න ඕනි ප්‍රශ්නයක් නෙවෙයි අහන්නේ. පෙවුනා නම් අම්මා මරයිද? පෙවුනා නම් තාත්තා මරයිද? පෙවුනා නම් අම්මා තාත්තලා නිඳා කරයිද? ඉත්‍රි දෙවයිද? එහෙම කරන්නේ නැහැ. ඉතින් අපි සාමාන්‍යයෙන් ගත්තාම අපි කියමු අපිට ඕන කෙනෙක් දෙයක් කරාට පස්සේ මාකරි අපහාසයක් කරාට පස්සේ අපි ගිහින් එයාගෙන් අහනවා අයියෝ අයියේ මට බැන්නේ අරෙන්න. එයා බැන්න කියනවද? ඒක මොකද්ද කියන්නේ? සිද්ධ වෙච්ච දෙයක් කියලා කියන්නේ. අර කරවලේ ගිහිල්ලා කියන්නේ මොකද්ද? හැප්පුණා. හැප්පුවා කියන්නේ මොකද්ද කියන්නේ? හැප්පුණා. අර එක්කෙන මට ඊයේ හරි කේන්තින් හිටියේ මට බැනුණා. නේද? බැනුණා කිව්වම සක බැන්න කියන්නේ කැමති නෑ. මට ඒ වෙලාවේ කේන්තිට කියුණානේ සමහ වෙන්න. නේද? ඒතර තමන් කරපු දෙයක්ද? නෑ. ආන්න තමන් කරපු දෙයක් ඇරෙට යා බාරගන්නේ නෑ. හැබැයි අපි බාරගන්නේ එයා පෙනිපෙනී අපිට කරපු දෙයක් අපිට පේන්නේ. ඒ නිසා අපි මේ දේ ලේසියෙන් අතාරින්නේ නෑ. ඒකයි. එතකොට පුජ්‍යලයා ගත්තොත් ඇත්තට මෙයා ඒ වෙලාවේ දැක්කා නම් එහෙම කතා කරන්නේ නෑ. ඒ වෙලාවට එයාට පේන්නේ නෑ. ඒ වෙලාවට එයා හරිය අන්ධයි අඥානයි. ඉතින් ආන්නේ නිසා ක්ලේශයක් කියන්නේ පුජ්‍යලයකට ලැබෙන ඇත්තටම මොකද්ද? ආක්‍රමණය. කරවල කියන්නේ මොකද්ද? ආක්‍රමණය. දැන් මේ වෙලාවේ අපි ඔක්කොම කරවලටපත් වෙනවා. ඒතර මොකද වෙන්නේ අපි? යම් බලවේගයකට ආක්‍රමණයට අහු වෙලාද නැද්ද? නැවෙලා. එහෙනම් මේ බලවේගයේ තියෙනකන් අපි සරණක් තියනවද අසරණද? හරි අසරණ. ඒක අපි පිළිසරණක් තියන අය නෙවෙයි. ඒතර ඔක්කොම කරවලේ ඉන්නේ. ඉතින් එක එක්කෙනාගේ මොනවා හරි අත්පෑගෙන්න පුළුවන්, හැප්පෙන්න පුළුවන්. ඉතින් ඒවට මොකද්ද දෙන්නේ? සමාව දෙන වෙන කරන් දෙයක් නැහැ. ඉතින් ඔක්කොම එක එක්කෙනාගේ එල්ලලා අනේ මාවත් ඇරයි යන්න කියන ඉතින් හැබැයි ඇරයි යන්න විදියක් නැහැ. මගේ අතහැරෙන්න පුළුවන්. නේද? ඉතින් කරන්න දෙයක් නැහැ. ඒතර ඒවා ලෝකේ යම් බලවේග ආක්‍රමණ. අපි ඔක්කොට මේක පාටම මොනවද විසවායක ලන්ද වෙනවා අපි ඔක්කොම. ඒතර මොකද වෙන්නේ? ඔව්. අපිට මුකුත් පේන්නේ අපි මහා අසරණ පිරිසක් බවට පත් වෙනවා. ඉතින් අපි එක්කෙනාගේ අසරණකමට ඉතින් නොයෙක් දේවල් අපි වුණුනටම සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි එක්කෙනෙක්වත් අහනවා ඔයාට අනේ දැක්කේ නැද්ද මාව මෙතන හිටියා? ඉතින් එහෙම අහන්න පුළුවන්ද? ඒතර කියනවා ඔයා විතරන්නේ මගේ ඇස් දෙක පේන්නේ. නේද?
එතකොට බලන්න ඒ වගේ බලවේගයකට ලෝකේ ආවුනාම හරිම අසරණයි. ඉතින් ඒ වගේ අයකින් අපි බලාපොරොත්තු තියාගන්න පුළුවන්. තියාගත්තට වැඩක් ඒක කිසිම වැඩක් නැති බලාපොරොත්තුවක් පමණයි. ඊළඟට දැන් අපි දන්න ලෙඩක් හැදුනා. දැන් ලෙඩක් කියන්නේ පුජ්‍යලයකට ලැබෙන ආක්‍රමණයක්ද නැද්ද? ඒකත් පුජ්‍යලයකට ලැබෙන බලගත්ු විශාලතම ආක්‍රමණයක්. බලගත්ු ඒක ලොකු බලවේගයක්. පුජ්‍යලයකින් සම්පූර්ණ මොකද වෙන්නේ? යට. අපි කියමු ලෙඩක් හැදුනා. අපි කියමු පිළිකාවක් කියන්නේ තා දරුණු ලෙඩක් හැදුනා. ඒතර පුජ්‍යලයා සතුව තියෙන ලස්සන මොකද වෙන්නේ? නැති වෙනවා. ප්‍රසන්න භාවය නැති වෙනවා. ඊළඟට පිළිකුලක් හිරිකිතක් ඒ පුජ්‍යලය තුලින් ඇති වෙනවා. ඊළඟට විවිධ විදිහේ එයා දුර්වලතාවයන් පත් වෙනවා. ඉතින් කෑ ගහනවා, බෙරියන් දෙනවා, හුල්තිනවා, දරා ගන්න බෑ, ඉවසන්න බෑ. බොහෝම දුර්වලතාවයන්ට යස් පත් වෙනවා. එතකොට ඒ හේතුව ඇයි? ලෙඩක් කියන්නේ ලෝකේ මහා බල සම්පන්න බලවේගයක්. එතකොට ඒකට කෙනෙක් වැටුනොත් අහු වුනොත් ආයෙ නැත්තටම නැති. ආන්නේ නිසා තමයි ඒ වගේ බලවේගයකට පුජ්‍යලේ කැටෙච්ච නිසා තමයි අපි ලෙඩුන්න ගොඩක් අනුකම්පා හිතෙන්නේ. ඉවසන්නේ, දරාගන්නේ. මොකද අපි දන්නවා එයා දැන් විශාල බලවේගයකට අහු වෙලා ඉන්නේ. ඒ ලෙඩේ හරි බල සම්පන්න. ඒක තියෙනකම් පුජ්‍යලයට ඔළුව උස්සන්නව දෙන්නේ. ඒ තියෙන කුසලතා, දස්සතා, හැකියාවල් ඔක්කොම මොකද වෙන්නේ? සියල්ලම යට යනවා. අරක උස්සන්න වෙන්න තාන්කස් කිසිම සත්‍යයකට ඉඩ දෙන්නෙම කිසිම සත්‍යයකට ඉඩ දෙන්නේ නැහැ. ඒකයි. වෙනද දේවල් දරාගත්ත කෙනා දැන් දරා ගන්න බෑ. ඒකයි. වෙනද මහා ජවයක් හත්යක් තිබුණු කායේ දැන් අනිත් අය එහෙට මෙහෙට උස්සගෙන ඇරයි යන්න ඕනේ. අයෝ මේ පුරුෂයෙක් උනත් කරන්න දෙයක් නැහැ. නැත්නම් බර උසලුකු මනුස්සයෙක් උනත් දැන් කරන්න දෙයක් නැහැ. අච්චර බරුවෙක් නා එයාගේ කයවත් දැන් උස්සගෙන යන තරම් හයියක් නැහැ. ඒක. ඒතර හේතුව තමයි මේ ලෙඩක් කියන්නේ හරීම බල සම්පන්න බල වේගයක්. ආනේක බල වේගයක් නිසා තමයි අපි ඒ බලවේගය නැති කරන්න යම් උත්සාහයක් වීර්යයක් ගන්නවද නැද්ද? ගන්න. ආන් ඒ වගේ තමයි මේ කෙලෙසයක් කියන්නේ. කෙලෙසයක් කියන්නේ ඊටත් වැඩිය මහා බල සම්පන්නයි. පුජ්‍යලයා සතු තියෙන දස්සතා, කුසලතා, හැකියාවල් ඔය ඔක්කොම නැති කරන්න පුළුවන් මොකේද? ක්ලේශයකට. ක්ලේශේ තරම් තවත් බල සම්පන්න බලවේගයක් මේ ලෝකේ ඒ තරම්ම මහා බලගතුම බලවේගයක්. ඕකට අහුණාට පස්සේ එයාගේ තියෙන ඔක්කොම ටික මොකද වෙන්නේ? නැති වෙලා යනවා. දැන් බුදුරජාණන් වහන්සේ කාලේ හිටිය සුනක්කත් කියලා හාමුදුරුවම. ඒ සුනක්කත් හාමුදුරුව ගිහි කාලේ රාජකුමාරයෙක්. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා තරුණ කාලේම බොහොම පැහැදීමකට පත් වෙලා මහාන වෙන්නේ ඉස්සෙල්ලා ওই දකින හැම මිනිහාටම කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැනමයි. ඒ තරම් පැහැදීමක් ඇති වුණා. මෙහෙම පැහැදීමක් ඇති වුණු නිසා මෙයා බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා. පැවිදි වෙලා නිකන් පැත්තකලා භාවනා කරන්නේ නැහැ. දැන් ගොඩාක් පැහැදිච්ච කෙනෙක් බුදුරජාණන් වහන්සේ. ඒ නිසා කවුද උනේ? උපස්ථායක හාමුදුරුවමක් වුණා. දැන් බුදුරජාණන් වහන්සේට අපෝපස්ථාන කරනවා. ඉතින් අපෝපස්ථාන කරන ගමන් බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇහුවා. මේ බණ භාවනාවන් කරන්න පුළුවන් දේවල් ඇහුවා. ඉතින් මෙයාට පොඩ්ඩක් භාවනා කරලා එයාට හිතුණා භාවනා කරොත් දෙවියෝ බලන්න පුළුවන්, දෙවියන්ගේ සද්ද අහන්න පුළුවන්. ඒ වගේ දෙයක් හිතුණා. එයාට මේ ඊට පස්සේ මොකද ආවේ ආසාව? දෙවියොත් එක කතා කරලා දෙවියෝ බලන්න තමයි දැන් භාවනා කරේ. ඉතින් බුදුරජාණන් වහන්සේ තේරුණා මෙයා මේ කොහෙද යන්නේ? කිසිම හරයක් නැති වැඩක් නැති වැඩක් කරන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ එයාට හරි මෛත්‍රී කරුණාවෙන් මවවාද අනුශාසනා කරා. එයාට මේ භාවනාව අනිත් පැත්තට අරවන්න. එතකොට මෙයාට මේ වැඩේ කරනකොට බුදුරජාණන් වහන්සේත් එක්ක මොකද උනේ? දැන් Taman කැමති දේ වෙන කෙනෙක් වළක් කරනකොට ඒ අය අමතාතුන් නැති ඊට පස්සේ මොකද වෙන්නේ? පොඩ ඊට පස්සේ කැමැත්ත නැති වෙනවා. ඒකයි. ඉතින් ඒ නිසා මෙයාට අර තිබුණු ප්‍රියමනාප ගතිය ඊට පස්සේ ටික ටික අඩු වුණා. මෙයා හිතුව බුදුරජාණන් වහන්සේට පොඩි ඊර්ෂ්‍යාවක් තියෙනවා. මොකද උන්වහන්සේගේ තැනට මං එනවට කැමති නැහැ. ඉතින් අර ප්‍රසාද ඊට පස්සේ පොඩ මොකද උනේ? බින්දුණා. ඉතින් ඔන්න දවසක් බුදුරජාණන් වහන්සේත් එක්ක මෙයා පින්නපාත යනවා. පින්නපාත යනකොට ඒ කාලේ අහලා තියෙන ගෝවුත, අජවුත, බලවුත සමාදන් වෙච්ච තාපසී කියන්නේ. ඉතින් ඒ ගෝරක්කත්තිය කියලා බලවුතේ සමාදන් වෙච්ච තවසෙක් දැක්කා. ඉතින් එයා ඇඳුම් නැතුව එලි මහානේ බල්ලෙක් වගේ තමයි ජීවත් වෙන බිමට බත් දුන්නොත් කනවා.
ඉඳ ගන්නකොට අර බල්ලෝ වගේ කැරකිලා ඉඳ ගන්න. ඉතින් බල්ලෙකුගේ චර්යා රටා තමයි යා මේ වෙන්නේ. ඉතින් දැන් නිකන් සීතලේ මේ එලි මහනේ ඇඳුනුත් ඇතු අපි දැන් මේ රත් කරගෙන මේ ඉන්න අපි ඇඳුනුත් ඇඳගෙන දැන් එලි ඉන්නකොට ඒක ලේසි වැඩක් නෙමෙයි. ඉතින් මෙයාට අර තවුසා කරන දුෂ්කර ක්‍රියාවත් එක්ක ලොකු පැහැදීමක් ඇති වුණා. අනේ මෙයාත් ලෝකේ රහතන් වහන්සේ නමක් වෙන්න ඇති. ඒ නිසා තමයි මේ වගේ මහා බරපතල වැඩක් කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දැක්ක මෙයාගේ හිත. දැකලා බුදුරජාණන් වහන්සේ අහනවා සුනක්කත් ඔබත් ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෙක් හැටියට ප්‍රතිඥා කරනවා කියලා. කියන බුදුරජාණන් වහන්සේ ශාවකයෙක් හැටියට. ඉතින් මේ අහන ඇයි භාගතුන් වහන්සේ මගෙන් අහන්නේ? එහෙම එයි මං ශාවකයෙක් නෙවෙයිද කියලා වගේනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කිව්වා සුනක්කත් ඔබ කල්පනා කරා නේද අර නිර්වත් අවස රහතන් වහන්සේ නමක් හැටියට. ඉතින් මේ අහන බුදුරජාණන් වහන්සේගෙන් ඇයි භාගතුන් වහන්සේ අනිත් අය රහත් වෙනවට ඉරිසියාද කියලා ඇහුවා. දැන් අනිත් අය රහත් වෙනවට කැමති නැද්ද? ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරා සුනක්කත් තථාගතයන් වහන්සේ මේ කාගවත් රහත්කම් වලට ඉරිසියා කරන්නේ නැහැ. ඔබ මේ රහතන් වහන්සේ කියලා හිතාගෙන ඉන්නේ කෙනා තව දවස් 7යි ඉන්නේ. එයා අජීර්ණ රෝගයකින් මැරෙනවා. මැරුණාට පස්සේ බීරස්තම්භක කියන සුසානුභවනේ මිනිසු ගිහින් දානවා. ඒ වගේ මෙයා උපදින්නේ කාලකන්ණි කියන අසුර නිකායේ. අසුර අපායේ. ඔබට ඕනි නම් එයා මැරිච්ච දැන මිනිහෙන් අහගන්න පුළුවන්. ඒතර මෙයා කියනවා මේ භාග්‍යතුන් වහන්සේ ඔයයි කතා නම් කියන්න එපා. බැරි වෙලා නොවුණු මොකද වෙන්නේ? ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ සුණක්කත තථාගතයන් වහන්සේ මේ වෙන දේවල් මිසක් නොවන දේවල් කතා කරන කෙනෙක් නෙවෙයි. ඊට පස්සේ ඉතින් මෙයා බුදුරජාණන් වහන්සේගේ මේ කියමන පිළිගත්තේ නැහැ. මෙයාට හිතුණා මේක වෙනස් කරන්න ඕනේ. ඒ උන්වහන්සේ කොහොම වෙනස් වෙන්නේ නැහැ කියලා. එයාට හිතුණා මේක වෙනස් කරන්න ඕනේ. මට ඒක වෙනස් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මෙයා මොකද කරේ පින්නපාතේ ගියා. උපස්ථාන ටිකක් කරලා මීට ගියාට තවුස හම්බෙන්න ගිහිල්ලා තවුසට කියනවා මේ ඔබ ගැන අපේ සමන ගෞතම අපේ බුදුරජාණන් වහන්සේ මේ වගේ කතාවක් කිව්වා. ඒ තමයි ඔබ දවස් 7යි ජීවත් වෙන්නේ අජීර්ණ රෝගයකින් මැරෙනවා කියලා. එතකොට මෙයා කිව්වා මේ ඔයා දැන් මැරෙන්නේ අජීර්ණ රෝගයකින්නේ. ඉතින් අජීර්ණ වෙන්න මොනව කරේද කියලා ඇහුවා. කෑවොත්නේ. කෑවේ නැත්නම් අජීර්ණ හැදෙන්නේ නැහැ. ඒ නිසා මේ ඔයා දවස් 7ක් යනකම් කන්න එපා කියලා. දවස් 7ක් කෑවේ නැහැ කියලා ඔයා මැරෙන්නේ නැහැ. ඒ නිසා නොකා ඉන්න කිව්වා නොකා හිටියොත් අජීර්ණ හැදෙන්නේ නැහැ. අජීර්ණ හැදුන්නේ නැත්නම් ඔයා මැරෙන්නේ නැහැ. අජීර්ණ රෝගෙ ඉන්න මැරෙනවා කියන්නේ. ඉතින් ඊට පස්සේ ඉතින් මෙයාත් ඒ අභියෝගේ බාරගත්තා. එයා කිව්වා එහෙම කරොත් ගෞතමයන් වහන්සේ කියපේක බොරුවක් කරන ඔයාට හිතර ඔයා මහා ප්‍රබල පුජ්‍යලෙක් බවට පත් වෙනවා ලෝකෙ. ඉතින් එයාට හිතුණා ආන ලෝකෙන් ගරු නම්ුණාව ගන්න. ඉතින් ඒ නිසා ඉතින් එයා මොකද කරේ දැන් ඔන්න දවස් 2 3 කන්නේ නැහැ. ඉතින් හැබැයි 4 5 6 යනකොට මෙයාට දැන් ඉන්නම බෑ. මෙයා හිතුවා අනේ අප්පෝ මේට වැඩි හොඳයි මැරෙන එක කියලා කාපු ගම මොකද උනේ? අජීර්ණ වුණා අර කියපු දවසේ ඒ විදිහටම මැරුණා. ඉතින් මැරුණාට පස්සේ අහවල් සුසාන් භූමියට තමයි ඒකටම හරියට මිනිස්සු ගිහිල්ලා දැන් සනක් අතර මේ ටික ආරංචි වුණා. දැන් හරි කේන්ති ඉතරයි. තමන්ගේ හිතපු දේවල් ටික ඔක්කොම වෙනස් වුණා. දැන් කේන්තියෙම මෙයාට දැන් කිව්වනේ බුදුරජාණන් වහන්සේ මැරිච්ච තැන මිනිහෙන් දැනගන්න පුළුවන් කියලා. දැන් මෙයාට ඒ ආසාවක් ආවා. ඇත්තටම මෙයා කොහෙද ඉපදුනේ කියලා. ඊට පස්සේ ඉතින් සෝනට ගිහිල්ලා මිනිහ ළඟට ගිහිල්ලා පයින් එකක් ගහලා ආව කොහෙද ඉපදුනේ කියලා. එතන මිනිහ නැගිටලා කිව්වා මං අහවල් අපාය ඉපදුනා කියලා කාර කංජසුර අපාය ඉපදුනා කියලා එහෙම දරස් ගාලා මිනිහ වැටුණා. ඉතින් මේ විදිහේ බුදුරජාණන් වහන්සේ කියපු සීල දේ ඒ විදිහටම ඉෂ්ට වුණා. හැබැයි සුණක් අත බුදුරජාණන් වහන්සේ පැහැදුනේ නැහැ. අවසාන වගේ සිද්ධි කීපයක් කළා අය අසුරු වැරියා. දැන් ඉන්නේ කේන්ති වැඩුණා ඊට පස්සේ සිවුරු වැරලා ගියා. සිවුරු වැරලා මිනිස්සු අතට ගිහිල්ලා ඉතින් ඊට පස්සේ කියන්න ගත්තා ඔය සමන ගෞතමයන් වහන්සේ ඍද්ධිපාතී හරි ඥාන දර්ශන ඔය මොකුත් නැහැ. හැබැයි බණ චොට්ටක් නම් කියන්න පුළුවන්. බණ පොඩ්ඩක් කියන්න පුළුවන්. මොකද දැන් මොකුත් නැහැ කිව්වොත් එහෙම බෑනේ. ඒ නිසා බණ පොඩ්ඩක් නම් කියන්න පුළුවන්. ඔය බණ කියන අය දුකින් නිදහස් වෙනවා. මොකද මිනිස්සුන්ට වඩා වැදගත් මොනවද? ඍද්ධිපාතී හරිද බණද? ඍද්ධිපාතී හරි පාන්න පුළුවන් කියනවා නම් බණ මොනවා කිව්වත් මිනිස්සුන්ට ප්‍රශ්නයක් එදත් එහෙමයි අද වර්තමාන ලෝකෙ එහෙමයි. කියන්නේ ඒව අදාළ නැහැ. ඉරිදි තියනවා කිව්වත් ඒකයි. ආමුද්‍ර පයින් ඇවිල්ලා කියනකොට උඩින් ඇවිල්ලා කිව්වොත් තමයි මිනිස්සුන්ට. හැබැයි කියන දේ පයින් කියන එක න හරි බන කියන උඩින් ආපු කියන වැරදි බන. හැබැයි මිනිස්සුන්ට හොඳ බන මොනවද? උඩින් ඇවිල්ලා කිව්වා තමයි හොඳ බන බවට පත් වෙන්නේ.
ඉතින් ඒ නිසා ආර්යයට කපා දාන්න උන්වහන්සේගේ බලය නැති කරන්න උන්නේ අර ඒ නිසා යා කිව්වා ඔය සමන ගෞතමයන්ට ඊර්තිපාති ආර්ය ඥාන දර්ශන ඔය මුකුත් නැහැ. ඔය බණ පොඩ්ඩක් කියන්න විතර වැඩ තියෙන හැකියාව. ඉතින් බුදුරජාණන් වහන්සේට ආරංචි වුණාට පස්සේ උන්වහන්සේ කියනවා සාරිපුත්ත මහ රහතන් සාරිපුත්ත සුණක් අත්තට එයා ක්‍රෝධී පුච්චිලේ. ඒ ක්‍රෝධ හිත නිසා එයාට තථාගතයන් වහන්සේ කවුද කියලා දැක්කේ නෑ. ඒක තමයි මහා සිංහනාද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේගේ තියෙන දස බල ඥාන ආදී දේවල් කිව්වා මේ එකක්වත් සුණක් අත්ත දැක්කේ නෑ. ඒ දැක්කේ නැති නිසා තමයි අන්න භාගතුන් වහන්සේට වෙන්නේ. එතකොට සුණක් අත්ත ඒව දැක්කේ නැත්තේ ඇස් නැතුවද? ඉදිපාතයට පෙවුන්නේ නැත්තේ? ඇස් දෙකට දැක්කද නැද්ද? ඇස් දෙකට දැක්ක හැබැයි නුවණ නැමැති ඇස් දෙක තිබුණේ නැහැ. කරවලේ හිටියේ ආලෝකය තිබුණේ නිසා පෙනුනේ නැහැ. හැබැයි සාමාන්‍ය ඉර තිබෙන්න පාතයට පාන වෙලාව දැක්ක හැබැයි අවිද්‍යාව නැමැති අන්ධකාරයෙන් තපෙන්නේ නැහැ. අන බලන්න එතකොට බුදු කෙනෙක් සම්මුඛ වෙලා ධර්මයත් අහලා පැහැදිලා ඊළඟට උපස්ථායකෙකුත් වෙලා භාවනා කරලා යම් සමාධි මට්ටමක් දියුණු කරලා බලන්න අර කෙලෙස් සිත් පහළ වෙනකොට අර තිබුණු කුසලතා දස්සතා හැකියාව ලොකු මොකද උනේ නැති වුණා. ඒකයි මේ ලෝකේ ඊටාම දරුණු බලවේගයක් මොකද්ද මේ කෙලෙස් සිත්. ආන්නේ නිසා තමයි බුදුරජාණන් වහන්සේලා ඒ වගේ පුජ්‍යලන තමයි වැඩියෙන්ම කරුණා මෛත්‍රී දයාව දක්වලා තියෙන්නේ. එයාට තමයි තන දීලා තියෙන ඉඩ දීලා තියෙන අගයලා තියෙන මේ වගේ අය. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ කියනවා දේශනා කරන මේ විතර මහණෙනි දේවදත්තගේ හිත තරම් තවත් හිතක් දිහා නම් බලවම නැහැ කියලා. ඒ දේවදත්තේ හිත දිහා බැලි. එයාව කොහොමද බේරගන්නේ කියලා බලන්න. දැන් දේවදත්ත අපිරිය නම් ඉද්ධියා බල බල ඉන්න ඕකට ඕන දෙයක් වෙන්න කියලා අතහැරලා දාන්න. ඒ තථාගතයන් වහන්සේට කරපු දේවල්. හැබැයි මොනවා කරත් උන්වහන්සේ නිතරම බලලා තියෙන එයාගේ හිත දිහා. මොකෙන්ද දේවදත්ත ගොඩ දාන්න තියෙන කුසල. අන්තිමට පේන්නේ නැහැ මොකුත්ම. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේවදත්ත ගැන මොකද දෙන්නේ? සාතිකයක් දෙනවා. අතේ කිච්ච කියලා. අතේ කිච්ච කියන්නේ පිළියම් කරන්න බෑ. ඒකයි. එතකොට දැන් අපි දන්නවා සාමාන්‍ය වෛද්‍යවරයෙකුණත් වැඩිම රිපෝට් කියවන්නේ කාගේද? සාමාන්‍ය ලෙඩෙකුගේද නැත්නම් ආයුෂයේ ඉන්න කෙනාගේ. ඉතා දරුණු ලෙඩ වෙන්න දිච්ච කෙනාගේ තමයි රිපෝට් කියවන්නේ. එයි. එයා බලන මගේ තියෙන දසතාවෙන් මෙයා කොහමද ගොඩ දාන්නේ? මොකද්ද මෙයාගෙන් ගොඩ දාන්න මෙයාගේ තියෙන මෙයාට දෙන්න පුළුවන් බෙහෙත අපෝ මොකද්ද කියලා බලලා අන්තිමේට දොස්තරට වෙන මෙයා ගොඩ දාන්න බෑ. ඊට පස්සේ තමයි යන්න පිළියම් නොකරන රෝගියෙක් ඇටියට අනේ මට මෙයා පිළියම් කරන්න බෑ. එහෙම බෑ කියන්නේ නිකන්ද? නෑ. එයා පිළිබඳ ලොකු ගවේෂණයක් කරලා. එයා පිළිබඳ ලොකු දැන් අතාරිනකොට එයාට කරුණාව මෛත්‍රිය නැතිඳ අතාරින්නේ නෑ. බැරි නිසා එයා දන්නවා මෙයාට දැන් කරන්න බෑ. ආන්නේ වගේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩියෙන්ම කරුණාව මෛත්‍රිය දක්වලා තියෙන කාටද ලෝකේ? ලොකුම ලෙඩට. ඒ තමයි දේවද. ඒ තරම් ලෙඩ කාටවත් හැදිලා ඒ ලෙඩේ අසාමාන්‍යම ලෙඩක්. 100න් නෙමෙයි ප්‍රකෝටියකින්වත් එක්කෙනෙකුට ඒ වගේ ලෙඩක් හැදිලා ලෝකේ දරුණුම ලෙඩේ හැදුනේ කාටද? ඒ තරම් කෙලෙස් සිතක් පහළ වෙලා එයාට තමයි දරුණුම කෙලෙස් රෝග හටගන්නේ. එයා තමයි ලෝකේ දරුණුම ලෙඩා බවට බුදුදහමේ බුදුරජාණන් වහන්සේ ආන්නේ නිසා එයාට තමයි වැඩි කරුණා මෛත්‍රී ගොඩාක් දක්වලා තියෙන්නේ. ඒකයි. ඉතින් ඒ නිසා දැන් අපි සාමාන්‍ය කෙනා භාග්‍යතුන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේටයි දේවදත්ත ආඳුන්ටයි කරුණා මෛත්‍රී මොකද්ද? ඒකයි කියන්නේ එකයි නෙවෙයි ප්‍රකෝටි ගානේ වැඩි. රාහුල සාන්තට එච්චර කරුණා දක්වන්න ඕනේ නෑ. එච්චර මෛත්‍රියක් දක්වන්න ඕනේ නෑ. ඒකයි. නමුත් දේවදත්තට බුදුරජාණන් වහන්සේ පුදුමාකාර විදියට උන්වහන්සේගේ අභ්‍යන්තරික කරුණා මෛත්‍රියක් තිබේ. ඒකයි උන්වහන්සේම කියන්නේ මම දේවදත්තගේ හිතත් තරම් තවත් හිතක් දිහා බලලා නැහැ. ඒතර උන්වහන්සේලාට ඒකයි මේ කෙලෙස් වලින් කුජලේ පීඩාවටපත් වුණාම ඒ අය කෙරේ පුදුමාකාර කරුණා මෛත්‍රිය තියෙන. ඒකයි උන්වහන්සේලා ඒ අය කරන්නේ වල ප්‍රතිවිරුද්ධ ක්‍රියා කරන්න යන්නේ නැහැ. තන දෙන්නේ අග යන්නේ නිතර මේ අය මිසක්කා වෙන අයට ඒක දෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේලා කතාවල ඒක ගොඩාක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ කෙලෙස් හිතක් කියන්නේ ඒකයි පුජ්‍යලයාගේ තියෙන සත්‍ය බලය ජවය කොම දැනුගත්කම් බල පුළුවන් කාර්කම් කොම නැති කරන්න පුළුවන්. අපි දන්නවා ලෙඩක් හැදෙනවා මහාචාර්ය කෙනෙකුටයි සාමාන්‍ය මිනිසෙකුටයි.
ඒ ලෙඩේ තියෙන බලය දෙන්නට මේක හා සමානව නැත්නම් මහාචාර්යයට අඩු වෙනවද සාමාන්‍ය මනුස්සයට වැඩි වෙනවද එහෙම එකක් නෑ ලෙඩේ කාටත් ප්‍රතිකර්ම කරනකොට වෙනයි නමුත් ලෙඩේ හැදෙනකොට දෙන්නට එක විදිහට තමයි හැදෙන්නේ මහාචාර්ය කිලෝ දොස්තර කිලෝ ඒක අඩු ලෙඩේ අඩු වෙන්නේ නෑ ඒ විෂය හොඳට දැනගත්තා කියලා නේද එයාටත් හැදුනොත් එයාත් අර තත්ත්වේ තමයි එතන ඒ වගේ තමයි මේ කෙලෙස් සිත කෙලෙස් සිත ඇති වෙන්නේ කාටද එයා උගත් කෙනෙක්ද නුගත් කෙනෙක්ද ගමේ කෙනෙක්ද හාමුදුරුවෝමත් එහෙම එකක් නෑ කාටත් පොඩි ඒකයි කෙලෙස් සිත ඇති වෙන්නේ කාටද කවුරුත් එකම தත්ත්වේ තමයි ඒක කිසිම අඩුවක් නෑ මොකද කෙලෙස් සිත කියන්නේ හරි බලවේගයක් එතකොට මේ පුජ්‍යලයා සතුව තියෙන හය හත්ය හැම දෙයක්ම නැති කරන්න ඒ කෙලෙස් සිතට පුළුවන් ඒකයි ඉතින් ඒ නිසා මෛත්‍රී වඩනකොට අපි ආන්නේ ක්ලේශයන් නැමැති අභියෝගයෙන් බලයෙන් මුළු ලෝකෙම මොකද වෙලා තියෙන්නේ යට වෙලා ආන්නේ නිසා ලෝකය දුකටපත් වෙලා තියෙන්නේ ආන්නේ අය සුවපත් කරගන්න අපේ මේ සිත වඩන්න ඕනේ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා සියලුම සත්වයෝ සුවපත් වේවා එතන මේ මානසිකත්වයෙන් වඩනකොට තමයි යන්නේ මුළු ලෝකෙම දුකටපත් වෙච්ච පිළිසක් හැටියට Tamanට හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා ඒ හඳුනා ගන්න පුජ්‍යලයන්ගෙන් තියෙන බලාපොරොත්තු මොකද වෙන්නේ අඩු වෙනවා පුජ්‍යලයන්ගෙන් බලාපොරොත්තු වෙන බලාපොරොත්තු ටික ඔක්කොම අඩු වෙනවා කෙලෙස් සිතක් යම් වෙලාවක ක්‍රියාත්මක කරන බලාපොරොත්තු මොකද තියාගන්න එන්නේ නැහැ මාව පේන්න ඕනේ මාව දැනෙන්න ඕනේ මොකුත් නැහැ එයා දන්න දැන් මේ වෙලාවට නම් මාව පේන්නෙම නැහැ ඒ නිසා නොයේ දේවල් අනිවාර්යෙන් කියන්නම පුළුවන් ඒතර හරකෙක් කියලා කියන්න පුළුවන් බූරුවෙක් කියලා කියන්න පුළුවන් මොණ්ඩෙක් කියලා කියන්න පුළුවන් යකෙක් කියලා කියන්න පුළුවන් ඕන දෙයක් කියන්න පුළුවන් මොකද ඒ වෙලාවට යකෙක් හැටියට බූරුවෙක් හැටියට පේන වෙරින්න මිනිහෙක් හැටියට අම්මා හැටියට තාත්තා හැටියට හාමුදුරුවෝ හැටියට මොකෙක් හැටියට පේන්නේ යා බලන විදියට විතරයි ඉතින් ඒ නිසා න්යාගෙන් ඒ වෙලාවට අපි ගෞරවයක් නම්බුවක් මුකුත් බලාපොරොත්තු වෙන්න යන්නේ නැති ඒ නිසා ඒ කියපු එකක්වත් ප්‍රශ්නයක් තියනවද නෑ ඔක්කොමට සමාව දීලා අතහැරලා දාන්න පුළුවන් ඒවත් එක ගැටි ඉන්න දේ අවශ්‍යතාවයක් මොකද ස්වභාවය හොඳට හඳුනා ගන්න. එතකොට දැන් අපි බලන්න දැන් ලෙඩෙක් ගත්තාම අපි කියවනේ ලෙඩාට ලෙඩ හැදුනාම එයා ආක්‍රමණයකට අහුවෙලා එයා අසාමාන්‍ය තාම දරුණු පහත් වැඩ කරන්න පුළුවන් ක්‍රියාකාරකම් කරන්න පුළුවන් කෑ ගහන්න පුළුවන් බෙරියන් දෙන්න පුළුවන් මහා කරදර කියනවා ගොන්නක් ඇති වෙන්න පුළුවන්. ඒ සියලු කරදර වලට හේතුව අපි දන්නවද නැද්ද? එයාගෙන් ඇති වෙන මේ පීඩාවන්ට හේතුව අපිට තේරෙනවද නැද්ද? මොකක්ින්ද ඇත්තට ඒ විදිහට අසාමාන්‍ය උනේ? රෝගේ නිසා. නේද? රෝගේ නිසා තියෙන ප්‍රශ්නයක් ඒක. ඒක ඇත්තටම රෝගියාගේද රෝගේද? ඔව්. රෝගේ නිසා රෝගයේ තත්ත්වයට ලකුණා මිසක් එයාගේ රෝගියාගේ තියෙන සැබෑ තත්ත්වයක් නෙවෙයි. එහෙනම් රෝගයේ තියෙන තාක්කල් ඒ තත්ත්වෙට රෝගී සුවපත් වුණොත් අර තත්ත්වෙ මොකද වෙන්නේ? අනිවාර්යෙන් වෙනස් වෙනවා. කෙන්ද්‍රි ගෑවනම් රෝගී සුවපත් වුණාන් පස්සේ කෙන්ද්‍රි ගන්නවා. කෙන්ද්‍රි ගන්නෙ නැහැ. එහෙනම් කෙන්ද්‍රියේ තියෙන මොකක්ද තියෙන තාක්කල්ද? රෝගී තියෙන තාක්. රෝගය හැදුනාම ඉතින් කෙන්ද්‍රි ගන්නම තමයි හිතෙන්නේ. මොකද රෝගීන්ට හිතෙන්නේ කෙන්ද්‍රි ගාපුවාම සනීපයි කියලා. හැබැයි අපි දන්නේ නැහැ කෙන්ද්‍රි ගාපුවාම සනීප හැදෙන්නේ නැහැ. ඒ නිසා කෙන්ද්‍රි ගන්නව දීලා ඉන්නවද? නෑ බෙහෙත් දෙන්න. හැබැයි යා කෙන්ද්‍රි ගන්න මොකද සාහනයක් තියේ කියන හැඟීම නිසා. ඉතින් ඒ වගේ තමයි කෙලෙස් ලෙඩ හැදුනාම ඉතින් කෙන්ද්‍රි ගන්නම තමයි හිතෙන්නේ. කෙන්ද්‍රි ගන්නම තමයි හිතෙන්නේ. දැන් ඊර්ෂ්‍යාව නැමැති රෝගය හැදුනාම කෙන්ද්‍රි ගෑවෙනවා. මොකද ඊර්ෂ්‍යාවෙන් කරන කෙන්ද්‍රි ගෑවෙන්නේ අනුන් පහලට අදින්නම තමයි හිතෙන්නේ. ඒක තමයි ඒක තියෙන ලෙඩේ ලක්ෂණ. ඉතින් ආ හිතන්නේ අනුන්ට අය පහලට දැම්ම ගමන් එයාට යම් සහනයක් ලැබෙයි. ඒක තමයි ඊර්ෂ්‍යාවේ තියෙන ස්වභාවය. ඒතර ඒ වගේ කෙලෙස් ස්වභාවයන් හටගත්තාම ඉතින් පුජ්‍යලේ දුර්වලතා නොයේ දේ කරනවා. හැබැයි ඒකට හේතුව මොකද්ද? කෙලෙස් මිසත් පුජ්‍යලයාගේ දෝෂයක් නෙවෙයි. දැන් දන්නවා ලෙඩාගේ තියෙන දුර්වලතාවයට හේතුව ලෙඩේද? ලෙඩාද? ලෙඩේ. ඒක නැති කරන්න යන්නේ මොකද්ද? ලෙඩාද ලෙඩේද? මේ ලෙඩාගේ මහා කරදරයක ඉන්ජෙක්ෂන් එකක් ගන්න මරලා දාන්න. නෑ. මොකද ලෙඩා මරන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. මරලා දාන්න ඕනේ නැති කරලා දාන්න ඕනේ විනාශ කරලා දාන්න ඕනේ මොකද්ද?
ලෙඩේ. ඉතින් ලෙඩේ සුවපත් වුණොත් ලෙඩාගෙන් කිසි කරදරයක් තියෙද? ලෙඩා සාමාන්‍ය අපි කියන පොකුරු තත්ත්වයට පත් වුණාන් පස්සේ අර තිබ්බ දුර්වලතා ටික මොකද වෙන්නේ? අප්‍රසන්න ගති, අප්‍රිය ගති, හිරිකිත ගති, පිළිකුල් ගති, ගන්ධ ගති ඔය ටික ඔක්කොම ලෙඩේ නිසා තිබුණු දෝෂ ටික ඔක්කොම මොකද වෙන්නේ? නැති වෙලා යනවා. එතකොට ඒක ලෙඩාගේ ප්‍රශ්නයක් නෙමෙයි ලෙඩේ ප්‍රශ්නයක්. ඒ නිසා නැති කරන්නේ ලෙඩා නෙවෙයි ලෙඩේ. ඉන්ජෙක්ෂන් ගන්න ලෙඩේ නැති වෙන්න මිසක් ලෙඩා නැති කරන්න නෙවෙයි. ලෙඩා ප්‍රශ්නයක් වුණා නම් මොකද කරන්නේ? හිමීටම ඉන්ජෙක්ෂන් එකක් ගාලා වල කරදරේ ලෙඩේ හැදිච්ච දවසේ ඉඳලා කියලා නැති කරගන්න. අපි දන්නවා මේ දුර්වලතා අපිට කරදරයක් ඇත්තම හැබැයි මේවා තියෙන්නේ මොකක් තියෙන තාක්කල්ද? ලෙඩේ තියෙන තාක්කල්. ඒ නිසා තමයි ලෙඩේ සුවපත් කරන්න අපි ගොඩාක් වෑයමක් කරනවා. නොයේ දේවල් කර කර අපි ලෙඩේ සුවපත් කරන්න අනුම ගානේ බැරි වුණොත් මොකද කරන්නේ? මෙහි ඉඳලා සෙට් හරි කරනවා අනේ ඉක්මනින්ම සුවපත් වේවා කියලා. ආන්නේ වගේ තමයි මෛත්‍රී වඩන කෙනාටත් පුජ්‍යලයන්ගේ නොයේ කරදර ප්‍රශ්න ඉන්න පුළුවන්. හැබැයි ඒකට හේතු එයාටත් හොඳටම පේනවා. මොකක් ඉඳන්ද? පුජ්‍යලයාගේ ප්‍රශ්නයක්ද කෙලෙස් වල ප්‍රශ්නයක්ද? කෙලෙස් වල ප්‍රශ්නයක්. හෙට රහත් වුණොත් අපි අකමැති කෙනෙක් මොකද වෙන්නේ? එයාගෙන් අපිට තිබුණු ප්‍රශ්න ටික මොකද වෙන්නේ? අපිට කෑක ගහ හිටියා නම් හෙට වෙනකොට කට මොකද වෙන්නේ? ටක් ගාලාම වෙහිලා යනවා. ඔරවරු හිටියා හෙටගෙන හෙට මොකද වෙන්නේ? රහත් වෙනකොටම එරවිල්ල එහෙම්මම නැති. එතන ඒවා නැති වෙන මොකක් නැති වීමෙන්ද? අන කෙලෙස් නැති වෙන ගමන් ඔක්කොම නැති. ඒක කාගේද දෝෂෙ තිබුණා තියෙන්නේ? කෙලෙස්. හැබැයි අපිට ඒක පොඩ්ඩක් වැරදුනා. අපිට කෙලෙස් වල දෝෂයක් නෙමෙයි කාගේ දෝෂයක් ඇතුළට පේන්නේ. පුජ්‍යලයාගේ දෝෂයක්. ඒ නිසා අපි කලකිරුනේ කාටද? කෙලෙස් හිතටද නැත්තම් මූණටද? බලන්න මූසලකම කියලා මේක අප් කරලා ලස්සන දින්නයිට අපි කියන හරි මූසලයි කියලා. ඉතින් මූසලයි කියන්නේ දැන් මූණේ ප්‍රශ්නේ කරද? නැත්තම් කියන මට මේ පුජ්‍යල මාර හිරිකිත හරි අප්පිරියයි. දැන් අප්පිරියයි කියන්නේ කේසාලෝමා නකාදන්තා කියලාද? සීගල්ලද? දෙදස් කුණු පෙපෙන්නත් දැන් හිරිකිතයි කියන්නේ. ඇගේ තියෙන බඩවැල් අරවම ඔක්කොම දැකලා දැන් අයියෝ මට නම් අප්පිරිය ළඟටවත් යන්න දෙන්නේ නැහැ. දැන් මොකේද? අර කෙලෙස් වල තියෙන ඊටාම පහත් නින්දිත ස්වභාවය දකින්නට හරීම හිරිකිතගෙන හැබැයි ගත්තේ වැරදි සංඥාවෙන් අර ලෙඩාගේ තියෙන දුර්වලතාවයේ ලෙඩා හරහා දාගත්තා වගේ ප්‍රශ්නයක්. එතකොට අපි නැති කරන්න යන්නේ කවුද? ලෙඩා. ඇයි? ලෙඩා ඉන්නකම් හරි ගඳයි කියලා ලෙඩා නැති කරනවා. නේද? ආන්නේ වගේ තමයි අපිට වැරදිච්ච තැන තමයි මේ බලවේගයකින් එන දේ කාටද දැම්මේ? පුජ්‍යලීකුට. ඒ නිසා පුජ්‍යලිය අපිට හරිම අප්පිරියයි, හිරිකිතයි, පිළිකුරයි ඊළඟට පුජ්‍යලයන්ට පනිෂ්මන්ට් දෙන්න හිතෙනවා. ඇයි යානි කරේ? ඒ නිසා තමයි ඇගේ හැප්පෙන්නේ, රවන්නේ, ගොරවන්නේ ඔක්කොම බොඩි වලට දැන් දඬුවම් දෙනවා. හැබැයි මොකේද ප්‍රශ්නේ? බොඩියේද? කෙලෙස් වල ප්‍රශ්නය මිසක් බොඩි වල කිසි ප්‍රශ්නයක් නැහැ. බොඩි වලට මොන දඬුවම් දුන්නත් කවදාකවත් හැදෙයිද? හැදෙන්නේ ලේසියෙන් හැදෙන්නේ නැහැ බොඩි වලට දුන්නත්. ඉතින් ඒ නිසා අපි බොඩි වලටයි මේ රවන්නේ, ගොරවන්නේ ඔක්කොම කෙලෙස් හිතට එහෙමම ඉන්න දෙනවා. ලෙඩේ එහෙමම තියද්දී ලෙඩාට හිරිහැර කර. මොකද කරන්නේ? ලෙඩාට හිරිහැර කරන. මෛත්‍රිය කරන කෙනාට ආන්නේ තත්ත්වෙ මොකද වෙන්නේ? නැති වෙලා යන යා දන්නවා මේක පුජ්‍යල දෝෂයන් නෙමෙයි. දෝෂෙ මොකේද? කෙලෙස් වල. එහෙනම් කෙලෙස් තියෙන තාකල් මෙයාගේ මේ දුර්වලතාවය තියෙනවා. ඒ නිසා තමයි මෙයා කවුද වෙන්න ඕනේ? කෙලෙස් නැති වෙලා සෝපත් පුජ්‍යලේ බවට පත් වෙන්න ඕනේ. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. එතකොට තමයි පුජ්‍යලයා කවුද කියලා අපි හඳුනා ගන්න. හඳුනාගත්ත ගමන් පුජ්‍යලයාට දීලා tie බලාපොරොත්තු වෙච්ච දේවල් ටික මොකද වෙන්නේ? අඩුයි. ඒකයි. කෙලෙස් සහිත ලෝකයක ජීවත් වුණොත් අන්න බලාපොරොත්තු ගොඩාක් මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒකයි. බලාපොරොත්තු අඩු වෙනවා. මොකද දන්නවා මේ අය ඉන්නේ මේ ස්වභාවය නිසා මේ අයට මාව පේන්නෙත් නැහැ. තේරුම් ගන්න ඔය මොකක් කරන්න හැකියාවක් නැහැ. කරුවලේ ඉන්නේ ඒ නිසා පේන්නේ නැහැ. ඒතර තමයි හේතුව වෙන්නේ. ඇයි මෙයාට තේරුම් ගන්න බැරි? දැන් පස්මහන් යන්නේ නැහැ. ඇයි? එයාට පේනවා තේරුම් ගන්න බැරි හින්දා තමයි තේරුම් ගත්තේ නැත්තේ. පුළුවන්කමක් තියනවා නම් කවදාකවත් නොකර ඉන්නේ බැරි නිසා ඉඳන් ඉතින් මොකක්ද බැරි දෙයට අපි මොකද කරන්නේ? එයාට බැයි නම් අපි අතහැරලා දානවා. ඒ වගේ තමයි පුජ්‍යලයන්ම කරන කියන දේවල් සියල්ලම මොකද කරන්නේ? අතහැරීමේ ක්‍රියාව
තියෙනවා. දැන් අපි ගත්තොත් දැන් බලන්න අතීතයේ අපිට ගොඩාක් හිරියර කරදර කරපු කෙනෙක් ඉන්නවා කියලා. ඉතින් අවුරුදු 10කට 15කට ඉස්සරට ඒ වගේ කෙනෙක් මේ වර්තමානයේ අපිට පේනවා හොඳට බණ භාවනා කරනවා හොඳ ජීවිතයක් ගත කරනවා ඔන්න ටික දවසක් යනකොට මහානුලා ඉන්නවා පේනවා දැන් Facebook එකේ මොන යන විස්තර දැන් මහානුලා හරිය හොඳයි නේද කැලෑවල බණ භාවනා කරනවා දැන් මෙහෙම විස්තර යන්න අපිට ඔන්න කියවෙනවා ඇති යන්තම් අප්පා නේද දැන්වත් තේරුම් ගත්ත එක ලොකු දෙයක් ඉතින් ඔහොමම ගිහිල්ලා කාලයක් යනකොට ප්‍රසිද්ධියක් වෙන එයා දැන් කවුද රහතන් වහන්සේ නම දැන් රහත් වෙලා කිව්වේ ගමන් අපිට යම් පොඩියෝ අප්‍රියාවක් තිබ්බොත් දැන් අපි කියන මගේ කේන්තියක් නෑ ඒ වුණාට මට හරි මොකද්ද හරි අප්‍රියයි මිනිස්සයා නේද අපි එහෙම කියන කේන්ති නෑ වුණාට මොකද්ද තියෙන්නේ අප්‍රියාවක් තියෙන්නේ ඒ නිසා හැලෙන ගතියක් නෙවෙයි ගැටෙන ගතියක් තියෙනවා එතකොට රහත් වුණා කිව්වොත් මොකද වෙන්නේ අර තිබුණු අප්‍රියාවට මොකද වෙන්නේ නැති එතන ලෝකේ ප්‍රියමනාප පුජ්‍යලේ බවට පත් වෙන්නේ කවුද දැන්? හරි අපි අර අප්‍රිය කීප එක නම් තමයි දැන් ලෝකේ අංක එක එක්කෙනා බවට පත් වෙන්නේ. දැන් ඊට පස්සේ අප්‍රිය වෙයිද? නෑ. බලන්න එතකොට දැන් අපි අප්‍රිය කරලා තියෙන කාටද? මොකටද අප්‍රිය කරලා තියෙන්නේ? කෙලෙස් වලටද පුජ්‍යලයටද? කෙලෙස්. හැබැයි පුජ්‍යලේ හරියට දැන් තියෙන තමයි ප්‍රශ්නේ උනේ. නැත්නම් රාහත් වෙනකොට ආයි මොකක්වත් මේ බොඩි එක වෙනස් වෙනවද? ඇස් දෙක වෙනස් වෙනවද? කන් දෙක වෙනස් වෙනවද? මේ නාය මේ මොකද වෙනස් වෙනවද නෑ අර පරණ එකනම ඒ රූපෙම තමයි මේකයි ඒතර වෙනස් වෙන්නේ මොකද්ද හිතේ තියෙන කෙලෙස් මිසක් පුජ්‍යලයා නෙමෙයි කෙලෙස් නැතුණා මිසක් වෙන දෙයක් සිද්ධ වුනේ නෑ බලන්න එතකොට අපි අප්‍රිය කළ තියෙන ඇත්තටම පුජ්‍යලයට නෙමෙයි මොකෙදද කෙලෙස් ඒක නොදැක්ක එක තමයි ගැටලුව ඒ නිසා මෛත්‍රී කරන කෙනාට ආන්නේ ස්වභාවය හොඳට පේනවා මේක පුජ්‍යල දෝෂයක් නෙමෙයි දෝෂෙ මොකද්ද කෙලෙස් වල ඒ නිසා තමයි අනිතරම කෙලෙස් සිත් නැති කරන්න එයාගේ මේ සිත වඩනවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා සීලුම සත්වයෝ සුවපත් වේවා කියලා. ඉතින් මේ විදිහට කාලයක් කරන යනකොට අර පුජ්‍යලයන් පිළිපදව තියෙන වැරදි සංඥාව යාගෙන් සම්පූර්ණම නැතුව යනවා. ඉතින් ඒකට ආකල්පමය වශයෙන් හොඳට මේ අපි ඇයි මේ ලෝකෙට අපි මේ සිත වඩන්න ඕනි කියන එක අවබෝධ කරගෙන මේ සිත ටික ටික වැඩුවොත් අපිට අර ඒකේ සැබෑ අර්ථය අවබෝධ කරගන්න පුළුවන්. ඒ වගේම මේ මෛත්‍රිය කියන්නේ අපිට මේ සතර ඉරියව්වෙම කරන්න පුළුවන් පහසු භාවනා ක්‍රමයක්. ඉඳගෙන ඉන්න තාක්කල් කරන්න පුළුවන්, හිටගෙන ඉන්න වෙලාවටත් පුළුවන්, ඇවිදින වෙලාවටත් පුළුවන්, නිදා ගන්න වෙලාවටත් පුළුවන්. ඉරියව් හතරේම මෛත්‍රිය වඩන්න පුළුවන්. තනිනිත සූත්‍රය කියන්නේ නේද? තිට්ඨං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත බින්දු. ඒ වගේම මේ මෛත්‍රිය කියන්නේ කයෙන් කරන්නත් පුළුවන් භාවනාව. වචනයෙන් කරන්නත් පුළුවන් භාවනාව. හිතින් කරන්න පුළුවන් බව. ඒ නිසා කියන මෛත්‍රී කාය කර්ම, මෛත්‍රී වචී කර්ම, මෛත්‍රී මනෝ කර්ම. ඒතර අපි දන්න අපේ ජීවිතේ අපි ගොඩාක් ක්‍රියාකාරකම් කරනවා. ඒතර මේ කරන හැම ක්‍රියාකාරකම් මුල් කරගෙන අපිට මේ සිත වඩන්න පුළුවන්. බොහෝ ක්‍රියාකාරකම් අපි කරන්නේ කාවෙනින්ද? අන් අය වෙනුවෙන්. අපි රැකී රසා කරනවා. ඒ රැකී රසා කරන්නේ තවත් කෙනෙකුට මොකද වෙන්නේ? පිළිසරණක් තමයි අපි වෙන්නේ. එතකොට අපි දන්නවා දැන් අවශ්‍යතාවය කියන්නේ මේ ලෝකේ මොකද්ද නිකන්? කෙනෙකුට අවශ්‍යතාවයක් වුණා ඒක නිකන් ලෙඩක් වගේ නෙවෙයිද? ලෙඩක් වගේ සමහරුති ඔන්න ගයක් හදාගන්න අවශ්‍යතාවයක් පන්න නැගෙන. එතකොට ගේ හදාගන්නකම් කොහෙද ඉන්නේ? අසහනයෙන් පීඩනෙන් සමහර කෙනා අනේ මට ගේ හදාගන්නකම් නිින්ද ගියේ නෑ ඒ දවස්වල. නේද? එතකොට බලන්න දැන් කෙනෙකුට ගයක් හදාගන්න අවශ්‍යතාවයක් වුණොත් එයාට හැදෙන ලෙඩක් වගේ. ඒක හරියට කරගත්තොත් හොඳයි නැත්තම් මුළු ජීවිතේම ලෙඩේ සනීප වෙන්නේ නැතුව බැන බැන දුක් විඳින්න ගේ ඇතුලේ නේද? අර මනුස්සයා මේක කරේ ආනම් මේව වෙන්නේ නැහැ. ඉතින් එතන හරියට නොකරලා දුන්නේ ලෙඩේ සනීප වෙලා නැහැ. එතන හැමදාම ගේ දකින්න හැම වෙලේම බිත්ති දකින්න හැම වෙලේම টয়ලට් එකට යන හැම වෙලේම මොකද ඇති වෙන්නේ? එයා දුක් තමයි ඇති වෙන්නේ. එතන අපි කියමු ගේ හතර දෙනෙක් නම් මෛත්‍රියෙන් කරන්න පුළුවන් නේද? එයාගේ උපරිමය ඒ ගේ වෙනුවෙන් කැප කරයිද නැද්ද? කැප කරන. එයා දන්නවා මේ මං කරන්නේ තවත් කෙනෙකුගේ මොකද්ද? ලෙඩක් ඇත්තට මේ සනීප කරන්න. ඒ නිසා එයා ගේ හදනකොට එයාගේ උපරිම සත්‍යය දාලා මම මේ කරන ක්‍රියාව තුළින් මෙයාගේ හිතේ තියෙන මේ අසහන පීඩනීය අවශ්‍යතාවය නැති වෙලා මෙයා සුවපත් පුජ්‍යලි බවට පත් වෙනවා.
එතකොට එයා කරන ක්‍රියාව සම්පූර්ණ මෛත්‍රී සහ උපරිමයෙන් එයාගේ සත්‍ය ජවය දාලයා උපරිමයෙන්ම කරලා දෙනවා. එතකොට ඒ වගේ මේ ලෝකේ අපි කරන හැම ක්‍රියාවක් තුළින්ම තවත් කෙනෙකුගේ අවශ්‍යතාවය තමයි අපි කරන්නේ. අපි දෛනිකව උයනවා. දැන් උයන පියනකොට අපි මොකද කරන්නේ මේ? තවත් කෙනෙකුගේ පීඩනය දුක නැති කරන්න. දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ බඩ මොකද්ද? බඩ ගින්න. ඉතින් ඔය ගින්න නිවන්න තමයි හැමදාම ගින්නක් නිවලා දාන්න නිකන් එක නෙවෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන බඩ ගින්නට කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන jigaccha paramaaloka. මේ ලෝකේ තියෙන ලොකුම ලෙඩේ තමයි මොකද්ද? බඩ ගින්න. කවදාකවත් සුවපත් කරන්නම බෑ. මැරෙනකම් උපදින කොටත් බඩ ගින්නෙන් කෑ ගහන, මැරෙන කොටත් බඩ ගින්නේ මැරෙලා. මේ ලෙඩේ හොඳ වෙන්නේම නෑ. හැබැයි ප්‍රතිකර්ම කරලා යටපත් කිරීමේ හැකියාවක් තියෙනවා. යටපත් කරලා දෙන්න පුළුවන්. හැබැයි නැති කරලා දෙන්න නම් බෑ. ඒ නිසා වෙන පීනකොට මේ මොකද කරන්නේ? තවත් කෙනෙකුට අනේ ලෙඩක් සනීප කරලා දෙන්න. ඉතින් පුළුවන් සුවපත් දිතක් ඇති කරලා අනේ මම මේ විල පීල දෙන ආහාරය අනුභව කරලා මේ ගෙදර අයගේ මේ බඩගින්න නැත්නම් මේ බඩගින්න නැමැති රෝගේ නැතිවලා මේ සුවපත් අය බවට පත් වේවා කියලා මේ සිතින් යන්න පුළුවන්. ඒතර විල පීන දේ භාවනාවක්ද නැද්ද යට? අනේ මට භාවනා කරන්න මම හැමදාම උයනවා පියන විතරයි කරා. ඉතින් උයන පියන එකත් භාවනා කරන්න පුළුවන්. අන්න මෛත්‍රී සිත. නැත්නම් ඉතින් ඒවා අපිට සමහරට කෙනෙකුට මහා පීඩාකාරී දේවල් උයනවා විරන්නේ උගත් හොඳක් නැහැ නේද? ඉතින් ඒවාම සමහරලාට අසහනී පීඩනයේ කෙනෙක් දෙනවා. ඒතර එයා මෛත්‍රී සිතක් ඇති කරගෙන ඒ ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. ඒ වගේ ගෙදර දොරවල් අතු ගන්න ඔය කොහොම අපිට මෛත්‍රී සහගතව කරන්න පුළුවන්. ඒ නිසා ඒවට කියන මෛත්‍රී කාය කර්ම කියලා. ඒ වගේම මෛත්‍රී කියන එක වචනයෙන්මුත් කරන්න පුළුවන්. ඒවට කියන මෛත්‍රී වචී කර්ම. දැන් අපි බලන්න ලෙඩෙක් ළඟට ගියාම අපි කොහොමද කතා කරන්නේ? බොහොම ඇල්මරපු වචන ටිකක් තමයි කතා කරන්නේ. ඒ වගේම වචන වලට අපි දයාව, කරුණාව, මෛත්‍රී ඔක්කොම මුහු කරලා. බොහොම ප්‍රේමාන්විත, දයාන්විත, ලයාන්විත කතා තමයි අපි හැමෝටම කරන්නේ. එතකොට ඇයි අපි එහෙම කරන්නේ? අපි දන්නවා ලෙඩෙක් කියන්නේ දුකකටපත් වෙලා ඉන්නේ. දැමුත් දුකින් ඉන්නේ. දැමුත් විඳවනවා. ඒ විඳවන්නේ සමහරට මොකේ ප්‍රශ්නයක් නිසාද? කයේ ප්‍රශ්නයක් නිසා. අපේ වචනයන් නිසා වැරදුනොත් කොහෙන්ද දැන් ඊට පස්සේ විඳවන්න වෙන්නේ? හිතේ. එහෙනම් අන්න එයා දන්නවා මගේ වචනයක් වැරදුනොත් මෙයාගේ දැන් ඊට පස්සේ කාය විතරක් නෙවෙයි හිතත් ලෙඩ වෙනවා. හිතනුත් විඳවන්න වෙනවා. ආන්න නිසා අපි ලෙඩුන්ට දරුණු නපුරු දේවල් කියන්නේත් නැහැ. නපුරු දරුණු විදිහට කතා කරන්න යන්නේ නැහැ. කරුණා මෛත්‍රී පෙරදැඩි කරගෙන අපි කතා කරන්නේ. ඒකයි. අපිට දරුණුට කතා කරත් අපි ඒකට දරුණුට කතා කරන්න යන්නේ නැහැ. අපිට කෑ ගොස්සන් ගැහුවත් අපි ඒ විදිහට කෑ ගොස්සන් ගහන්න යන්නේ නැහැ. අපි දන්න මොකද අපේ වචනයන් තුලින් එයාට බොහෝ විඳවිල්ලක් විඳින්න පුළුවන්. ආන්න නිසා හරි පරිස්සමෙන් කතා කරන්න. ආන්න ඒ වගේ තමයි මෛත්‍රී කරන කෙනාට මේ ලෝකෙ ඔක්කොම මොකටපත් වෙච්ච හැටිද වෙන්නේ? දුකටපත් වෙච්ච. ඉතින් දුකටපත් වෙච්ච සුවපත් කරන්න දේවල් කරනව මිසක දුකටපත් කරන්න දේවල් කරන්නේ නැහැ. ඒ මෛත්‍රී කරන්නේ හැම වෙලේම කවුරු කරන්නද? සුවපත් කරන්න. දැන් ලෙඩෙකුට අපුප්‍රස්ථාන කරන කෙනා හිමීට ගිහලා ආය අයිනවද ලෙඩ? ඈ? එහෙම දේවල් කරයිද? නැහැ. එයා සුවපත් කරන්න යන කෙනාට එයා රිද්දුන් දෙන්න කැමති නැහැ. ඒ නිසා එයා එකයි හැම මොහොතම යාට හැම දෙයකින්ම සුවපත් භාවය තමයි එමකයි. ආන්නේ වගේ මෛත්‍රී කරන කෙනා එයා මේ සිත වඩන ලෝකයා සුවපත් කරන්න නම් ඒ නිසා එයා වචනයක් කතා කරනකොටත් එයා නිතරම මිනිසෙකුගේ සුවපත් භාවයපත් අනේ මම මේ කතා කරන වචනේ තුලින් මෙයාගේ හිතට පීඩනයක් අසහනයක් දුකක් ඇති නොවේවා. ආනේකට කියන මෛත්‍රී මොකද්ද? වචී කර්ම. මොකද වචනයක් වැරදුනාම මිනිසෙක් දුක් විඳින මුළු ජීවිතේම. සමහරු කියන්නේ එදා අරයා කියපු කතාව ඉඳලා මට මුළු ජීවිතේම එපා වුණා. සමහරු කියන මට පොළොව බලාගෙන යන්න හිතුණා. එදා අරයා කියපු දේ ඉඳලා මගේ ජීවිතේට කිසිම සතුටක් නැහැ. මෙහෙමත් මිනිස්සු මේ ලෝකේ ඉන්නවාද කියලා දැන් ඒව ගැන ඊට පස්සේ දුක් විඳිනවා. ඊට බලන්න පුජ්‍යලේකගේ වචනයන් නිසා තවත් පුජ්‍යලේක ඒ අල්ලගෙන ඒකේ ස්වභාවය දන්නේ නැතිද ඒකත් එක මහා කාලයක් අනිවාර්යෙන් දුක් විඳිනවා. ඒ නිසා මෛත්‍රී අන්න වචී කර්ම කතා කරන කෙනා
නිතරම යා බලන මගේ මේ කතා කරන කිසිම වචනයකුගෙන් වචනයකින් තවත් කෙනෙකුගේ හිතට දුකක් අසානයකට එනිසා යා නිතරම ලෝකයට කතා කරන්න ඉතාම අර ලෙඩකුට කතා කරනවාගේ ලෙඩෙක් ළඟට ගියාම හැමදාම බොහෝම ලයාන්විත දයාන්විත වචන භාවිතා කරන්නේ සද්ධ කරන්නේ නෑ හඬනගා කෑගහන්න බොහෝම හෙමීට කතා කරන්න ආනේ වගේ පුද්ජිලොත්තය ඇසරු කරනට පුද්ජිලයන්ට කතා කරන එක එයා දන්න මගේ වචනය මෙයාට අසානය පීඩනයක් ඇතිවෙන්න පුටුවගේ වටකෙන මෛත්‍රී වචී කරන ඊළඟට මනසින් නිතරම යාට සෙත් කරනවා සබ්බේ සත්තා බවන්තු සුකිතාත්තා ඉතිේ නිසා මේ මෛත්‍රී භාවනාව කියන්න අපිට දෛනිකව ජීවිතේ කරන්න පුළුවන් එක ඉතිේ නිසා අපිට කාය කර්ම වශයෙන් මෛත්‍රී කරන්න පුළුවන් වචී කර්ම වශයෙන් පුළුවන් මනෝ කර්ම වශයෙන් කරන්න පුළුවන් ඊළඟට මේ ඉරියව් හතරෙමුත් මෛත්‍රී කරන්න පුළුවන් ඉතින් ආකල්පමය වශයෙන් සිත හරියට සකස් කරගන්න ඕනි මෛත්‍රී කරන්නේ මොකටද කියන හේතු ඉතින් සුවපත් කරන්න යන්නේ සුවපත් අයද නැත්තම් දුකට පත්වෙච්චි අයද ඒකයි තේරුම් ගන්න ඕනි සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා සියලුම සත්වයෝ සුවපත් වේවා එහෙනම් මම සුවපත් කරන්න යන්නේ කවුද සුවපත් පිරිසක්ද ඇත්තටම දුකට පත්වෙච්චි පිරිසක්ද එතකොට අපි බලන දර්ශනයෙන් බැලුවොත් ඇත්තටම අපි සුවපත් කරන්නේ කවුද දුකට පත්වෙච්චි පිරිසක් ඒ දුක ඇති වෙලා තියෙන්නේ මොකක් නිසාද කෙලෙස් ලෙඩ හැදිලා තියෙන ඒ කෙලෙස් ලෙඩ නිසායි මුළු ලෝකේම දුකට පත් වෙලා තින්නේ ඒ නිසා ඒ කෙලෙස් ලෙඩ නැති කරන්න තමන්න මේ සිත වඩන්නේ කර්ණිමේත සූත්‍රයේත් ඒ කෙලෙස් කීපයක් නැති කරන්න අර මේ සිත වඩන්න පරෝ පරාන්නි කුබ්බේත ඥාති මඤ්ඤේත කත්ත චිනංකංචේ ව්‍යාරෝසන පටිඝ සංඥා ඥාන්‍ය මඤ්ඤක්ස දුක්ඛ මිච්ඡේ ඒකත් ඒ කුජලයන්ගේ තියෙන කෙලෙස් ලෙඩ නැති කරන්න තමයි මේ සිත වඩන්නේ ඉතින් ඒ නිසා හැම දිනාටම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් මේ ලැබුවා වුණ අවසර සුවපත් කර ගැනීම හැකියාව තියෙනවා ඉතින් ඒ නිසා මේ වසර පුරාවටම මෙත් සිතින් වාසය කරන්න ලැබේවා කියලා අපි හැම දිනාටම ආශිර්වාද කරනවා